මේ මොනවද කන්න ඕන? උඹට රයිස් එකක් කන්න මොනවද කන්න ඕන? සිතික මොනවද කන්නේ? උදේ ඇහෙනව නේද? අපි ලයිව් එකේ ළමයින්ට දෙමු අපේ අයියලාද කන්නේ මොනවද කියලා තීරණය කරන්න හරි. හරි මේකයි හරිද? දැන් ක්ලාස් එක පටන් ගන්න කලින් අපි පොඩි ඡන්දයක් තියෙනවා. අද chat එකේ කියන උන් ටික කියන එක බලලා තමයි අද අපේ ස්ටාෆ් එකේ කැහැම කන්නේ. හරිද? රයිට්. මොනවද අපිට තියෙන කන්න? සිතික මොනවද තිබ්බ කන්න? කඩේ? හරිද? ළමයි රයිස් තියනවා කන්න හරි. තව බනිස් තියනවා. පොඩක් තරුවක් දාලා කියන්න ඕන අපේ ස්ටාෆ් එකේ ඉන්න අයියා කෙනෙක් සදුල කියලා. උගේ තාත්තට නැතම් බේකරියක් තියෙන ඌ බනිස් කන්න කැමති නෑ. හරිද? ළමයි chat එකේ එක කියලා දාන්න රයිස් කන්න ඕන නම් අපේ කට්ටියද? දෙක කියලා දාන්න බනිස් කන්න ඕන නම් තව මොනවද කන්න පුළුවන්? රයිට්. දාන්න වන් chat එකේ අපි ක්ලාස් එක පටන් ගන්න ගන්නේ අද කන බණේම යාර දෙක අඩෝ එක එකේ ගොඩක් තියෙන දෙක එක වීෂණේ හරි දෙක හරි සෙට් ඒ ඡන්ද ගණන් කරන අපි හරි කට්ටිය එකම කියනවානේ අපේ 9 වසරේ ඔන්ලයින් එකේ එහෙම හිටියන උන් දන්න දෙකම හරි ඔය සදුලා අයියාගේ පොඩි කතාවක් තියෙනවා කියන්න මූ ඉස්සර අපේ තීරියකට එන කාලේ හරිද ළමයි 39ක ක්ලාස් එකකට ඇපල් කේක්ම ගෙනත් දුන්න මුළු ක්ලාස් එකටම මූ ඇපල් කේක් කන්න ආසයි කියලා අර අයිසින් තලියම හරි ඒ බනිස් කන්න කැමති නෑ ඇපල් කේක් කන්න ඕන කියලා අනිස් කේක් ඒව ගොඩක් තියෙනවා හරි මිනුක දෙක කියනවා විහගි එක අනිස් එක මිනුක දෙක කවිදු කියද දෙක යකෝ සික්‍රා එක බිමාශිත් එක ශේෂානි එක ඉසිතිකාවින්ද එක සශිස් එක අනිස් එක එකිය ගොඩක් තියෙනවා හරි ඒ කියන්නේ සඳුලා අයියට තමයි ආදරේ කට්ටියම හරි ඔව් සඳුලා අයියා ආදරේ කිව්වා කියනවා කට්ටියටම හරි රයිස් එක අරන් ගන්න නෑ එළවලු රොටියක් එපා මටත් එක්කම අරන් එන්න රයිට් ඉතින් ඔයාලගේ පිනට ළමයි සඳුලා අයියාද රයිස් එකක් කනවා ඊයේ කෑවෙත් රයිස් එකම තමයි රයිට් එහෙනම් සුබ රාත්‍රියක් ඕගොල්ලෝ හැමෝටම අද අපි පටන් ගන්න යන අපේ 11 වසරේ 10 වසරේ පළවෙනි දවස ඒකට 11 වසර සෙට් එකකට එන්න කිව්වා මොකද අද අපි පටන් ගන්නේ ලස්සන සහ කැත එකට එකතු වෙච්ච කැතම කැත පාඩමක්. ඒක ගොඩක් අය කියන්නේ මවුල කියලා. මවුල පාඩම පටන් ගන්න කලින් මට චුට්ටක් chat එකේ දාන්න මේ ඉරිදා පුතේ දෙමාපිය රැස්වීමට එන්න බැරි විත්ත චූටි පුතාලා ඉන්නවනම් chat එකට ඩබල් එකේ දාන්න. මාසි chat එකේ දාලා සර් මිනු ගය නැද්ද කියලා හරි. මාසි chat එකේ දාලා සර් මිනු ගය නැද්ද කියලා. මිනු ගය නැද්ද කියලා දාලා. මිනු ගය නැද්ද කියලා දාලා. මිනු ගය ඉන්නවා. ළමයි chat එකේ දාන්න මේ අපේ පේරන්ට්ස් මීටින් එකට ආපු නැති කවුරු හරි ඉන්නවනම් මේ ඉරිදා පොඩ්ඩක් chat එකේ දාන්න මට. යා ලැග් එකක් තියෙනවද මොකක් හරි? ලැග් එකක් නැහැ නේ දැන් නෑ. හරි. right හරි ළමයි කවුරුත් නැහැ හැමෝම පේරන්ට්ස් මීටින් එකට ඇවිල්ලා තියෙන්නේ අපි මුකුත්
එහෙනම් ආටෝප නැතුව අපි කෙලින්ම යනවා. අපේ මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණකරණය නෙමෙයි ප්‍රමාණය. හරි. අද අපි මේ පාඩම ඉවර වෙනකොට පුතේ සම්පූර්ණයෙන්ම මවුල ඕන ගානක් තනියෙන් හදන්න පුළුවන් වෙලා යන්නේ. මාත් එක්ක අල්ලගෙන ඉන්න මුල ටික ඔයාලා නොදන්න ලස්සන කෑලි ටිකක් යනවා. මට චුට්ටක් කියන්නේ මට දැනෙනවා නිකන් අපේ මේ කැම් එක පොඩ්ඩක් ලැගී වගේ ගතියක්. හරි. මින්දි ඉල්මික දෙන්නම ඇවිල්ලා නේ. හරි පුතේ හරි. මට පොඩ්ඩක් කියන්න අපේ මේ කැම් එක පොඩ්ඩක් ලැග් ගතියක් තියෙනවද මොකක් හරි නෑ නේද? අද අපේ මේ දැන් ළමයි ස්ටේජ් එකේ වෙනදාට අපි ලැප් එකට කේබල් එකකින් ගේන්නේ. මට අද හදිස්සියට කේබල් එක අමතක වුණා මේ. එහෙනම් රවුටර් එකෙන් තමයි අපේ ස්ට්‍රීම් එකේ දෙකම දෙන්නේ. right. අපේ මවුල පාඩමේ මවුල කියලා කිව්වහම එකටම එනවා ප්‍රශ්නයක් මවුල කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඉස්සලා මම වලෙන් අහනවා පරමාණුවක් අපිට කිරන්න පුළුවන්ද? පරමාණුවක් අපිට කිරන්න ඇත්තටම බෑ කි ඉතාමත් පොඩි ගානක්. හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය පුතේ ග්‍රෑම් 1.674 වැඩි කිරීම 10 ඍණ 24. ඒ කියන්නේ මෙන්න මේ වගේ ගානක්. 0.1 2 2 3 4 5 6 7 8 10 11 12 13 14 15 16 පොඩ්ඩක් ඉන්න. දාසයයි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 1යි 6යි 2යි 4යි ග්‍රෑම්. right. මෙච්චර බින්දු ගොඩක් තියෙන ගානකට තමයි මවුලයක් මේ මවුලයක් නේ සෝරි හයිඩ්‍රජන් මවුලයක බර හරිම පොඩි ප්‍රශ්නයක් එනවා මිනිස්සෙක්ට නෙමෙයි ඇත්තටම මුළු මිනිස් සංහතියටම ගැටලුවක් එනවා කොහොමද අපි මේක මනින්නේ කියලා. අන්න ඒකට තමයි අපි මෙන්න මේ මවුල සහ ඒ ආශ්‍රිත ශේෂ්ත්‍රය ගොඩනගෙන්න ප්‍රධානම කාරණාව ප්‍රධානම දේ ප්‍රධානම අවස්ථාව. අල්ට්‍රා ෆාස්ට් ස්මාර්ට් බෝඩ් එකක් තියෙන ඉන්න මම සතුටුයි. හරිද? සාමාන්‍යයෙන් මවුල මයින්කොට අපිට ප්‍රධාන වශයෙන්ම ගන්නා දේ තමයි කාබන් C612 අයිසෝටෝප් එක කියලා කියන්නේ කාබන් 6යි 12 කියන සමස්ථානිකය. මෙන්න මේක. කාබන් 6 12 සමස්ථානිකය. මේක තමයි පුතේ විශ්වීය සම්මත ඒකකයක් විදියට භාවිතා කරන්නේ මෙන්න මේ මවුල සහ පරමාණුක ස්කන්ධය මැනීමේ දේවල්. right. කොහෙද කැපෙන්නේ මීඩියා? අනේ ඒක පේනවා. ඒක පේනවා. කැම් එකට පේනවා. හරි. සාමාන්‍ය මිනිස්සුගේ ලස්සන බලනවා වගේ තමයි අපි පරමාණුක ස්කන්ධය බලන්නේ. ඒකට හේතුව තමයි ඔයාලා දැකලා ඇති පරමාණුක ස්කන්ධය ඉතාමත් පොඩි. කොටින්ම කිව්වොත් ඒකට ඉලක්කමක් හම්බෙන්නේ 0.24කට පස්සේ.
හරිද? සාමාන්‍යයෙන් මිනිස්සේ ලස්සන බලන්නේ කොහොමද? සාපේක්ෂව. ඔයා මේ ලෝකෙ ඉන්න එකම පිරිමි ළමයා නම් ඔයා තමයි මේ ලෝකේ ලස්සනම පිරිමි ළමයා. ඔයා මේ ලෝකෙ ඉන්න එකම ගැහැණු ළමයා නම් ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම ගැහැණු ළමයා. ලස්සන සාපේක්ෂයි. ඔයා හිතන්න අපි කූඹියෙක්ගේ බර ටොන් වලින් කියනකොට හරි අමාරුයි. හැබැයි අපි කියනවා කූඹියෙක්ගේ බර තවත් කූඹියෙක්ගේ බරට සාපේක්ෂව කොච්චරක් තියෙනවද? උදාහරණයක් විදිහට මම කියනවා රයිට් මෙහෙම ගමු. මම කියනවා පුතේ මෙන්න මේ ඔක්සිජන් පරමාණුවක් මේ මෙතන අරන් තියෙන්නේ. මේ ඔක්සිජන් පරමාණුව මම බලනවා C612 සමස්ථානිකයේ බර 12න් බෙදුවම මට එනවනේ ගාණක් ඉලක්කමක්. මේ ඉලක්කමට එන උත්තරේ වගේ කී ගාණක් මෙයා තියෙනවද? ලේසි බලන්න. කාබන් 612 සමස්ථානිකය 12න් බෙදුවාම එන උත්තරේ වගේ කී ගුණයක් ඔක්සිජන් පරමාණුවක් බරයිද කියලා මම බලනවා. සාපේක්ෂව බලන්න. දැන් මේ ගාණ ඊටාම පොඩි නිසා තමයි මේක බලන්නේ. ඒකට මට එනවා 10 ගුණයක් ලොකුයි. 12 ගුණයක් ලොකුයි. 16 ගුණයක් ලොකුයි. ඒ වගේ නිකන් සිගිති විදිහට කියන්න පුළුවන්. ඇයි මෙයාගේ බර 12න් බෙදුවාමත් ඊටාම පොඩි. ඒ වගේම තමයි මෙයාගේ බරත් ඊටාම පොඩි. හරිද? ඒ පොඩිම දේවල් දෙකකට සමානුපාතිකව බලද්දී අපිට පේනවා මෙයා යම්කිසි ලස්සන ඉලක්කමක්. right. මේකට කියනවා පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. relative atomic mass. මොකක්ද ඒ කියන්නේ? මෙන්න මේකට. මේක බැරිද දන්න එකපාරටම white board එක ගන්නනේ. පුළුවන් නේ. පුළුවන්. හොහො. දැනුද දන්න. right. මෙයා ගන්න මෙන්න මෙහෙමයි. සාපේක්ෂ ඕනෑම පරමාණුවක් හරිද? ඕනෑම පරමාණුවක ස්කන්ධය මම බෙදනවා පුතේ මෙන්න මෙයාගේ. මොකද්ද? C6යි 12 කියන සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් බෙදුවාම එන උත්තරේ. ඔයාලට සමහර විට හිතෙන්න පුළුවන්. ඇයි අපි මේක 12න් බෙදන්නේ කියලා. ඔයාලට බලන්න මෙන්න මේ කතාව. බලන්න මෙතනත් 12 තියෙනවා. මේ මෙතනත් 12 තියෙනව නේද? ඔයාලට එක පේනවා නේ අමුතු සමානකමක් තියෙනවා මෙතන. අමුතු සමානකමක් තියෙනවා මෙතන. ඇයි 12 ඉලක්කම් දෙකක් තියෙනවා. මේ 12 තියෙන්නේ මොකද්ද? මේ 12 කියන්නේ මොකක්ද කියලා මම බලන්න ගියොත් මට කියන්න පුළුවන්. මෙන්න මෙහිම කතාවක්. පුතේ මේ උඩ තියෙන එකට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද මේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ? පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මේ පරමාණුවේ තියෙන ස්කන්ධයට. එයාගේ බර. මෙයාගේ බර ස්කන්ධ ක්‍රමාංකය එන්නේ හැබැයි ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. කවුරු හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ටිකක් මතක් කරගෙනවා මේ සහ සමාන හැම දෙයක්ම කාට හරි හිතෙන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන නැද්ද? ඇයිව කපලා තියෙන්නේ? ඒක ඉලෙක්ට්‍රෝනට බලු වැඩේ නෙමෙයිද අපි කරලා තියෙන්නේ? ඔව්. හැබැයි ඌ බලක් නෑනේ. ඔයා මුහුදට ගිහිල්ලා චූ කරා කියලා මුහුද චූ පාටද? නෑ. දැන් උඹ හිතහන් උඹ ඉස්කෝලේ පූල් එකක් තියෙනවා. අපේ ඉස්කෝලේ තිබ්බ පූල් එකක්.
සාමාන්‍ය මුළු පන්තියක් ප්‍රැක්ටිස් කරන්න යනවා ඒ පූල් එකට. සාමාන්‍ය අනිවාර්ය ලොවෙත් එකේ චූ දානවා ඒකට. එහෙමයි කියලා පූල් එක චූරාද? නෑ. මං චූරා කියන මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි අපි දන්නවනේ ඒ පාටවත් නෑ. ඇයි? ළමයි ලොකු ප්‍රමාණයකට චූටි දෙයක් දැම්මා කියලා එහෙම වෙන්නේ. ඔයාගේ කෙල්ල සදුනි. සදුනිව මූන්දි ගහගෙන ගිහිල්ලා නැති වෙනවා. ඔයාට කේන්ති යනවා. ඔයා යන අඩු කෝපයක් කරන් මූද අද උඹ ඉවරයි. මං උඹ හිනෝ. මූද හිතනවද? මූද බලයි. මොකද්ද මේ කරන්නේ? මූදර දැනෙන්නේවත් නැහැ. ඊටමත් කුඩයි. ඒ වගේ තමයි ප්‍රෝටෝන එක ස්කන්ධයට සාපේක්ෂව ගත්තොත් ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධය ඊටම පොඩි. ඒක හිතන්නත් බෑ 1500 ගානටත් වැඩිය පොඩි. හරි? ඒ ඉලෙක්ට්‍රෝන බර එච්චර ගානක්. ඒ නිසා අපි ස්කන්ධ ක්‍රමාංකයට ගන්න ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල ස්කන්ධය විතරයි. ඒතර මේවා දෙකේ එකතුව 12යි. ඒතර පුතේ මේ ප්‍රෝටෝන එක ස්කන්ධය අපි ගත්තොත් 1යි කියලා. නියුට්‍රෝන එක ස්කන්ධය ගන්නෙත් 1යි. මේ විද්‍යාත්මකව මේ දෙකේ බල බලද්දි ස්කන්ධය බලද්දි පුතේ මේ දෙන්නාගේ ස්කන්ධය එකිනෙකට සමානයි කියලා තමයි කරන්නේ. ඔයාට තේරෙන්න ඕනේ මම මේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියලා ගන්නෙ මම හිතින් මවාගෙන. ඒක උපකල්පනයක්. මේ දෙක සමානයි කියලා ගන්නෙ උපකල්පනයක්. දැන් මේ දෙකේ එකතුව 12යි නම් මම මුව 12න් බෙදුවාම පුතේ මට එන්නේ ඇත්තරම මේ එකෙක්ගේ ස්කන්ධය නෙමෙයිද හා? හා නැද්ද? මාරයි මරු පට්ට එකෙක්ගේ තමයි එන්නේ. හැබැයි පුතේ ආසන්න වශයෙන් නේ මතක තියාගන්න ආසන්න වශයෙන්. ආසන්න එකෙක්ගේ වත් තේරෙන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝන එක ස්කන්ධයත් අතහැරිය අපි මුන් දෙන්න සමානයි කියලා විතර තමයි ගන්න. මම මේ කියන්නේ පොඩ්ඩක් ඔයාලට තේරෙන්න ලේසි වෙන්න. එහෙනම් අපි මේ බලන්නේ මේ ප්‍රෝටෝන හරි නියුට්‍රෝන වල වගේ දැන් එකෙක්ගේ බලන්න මෙතන එන්නේ කීයක් මේ උඩ එකාගේ තියෙනවද කියලා. ඒ කියන්නේ මොකක්ද අනේ? දැන් හිතන්න මට බලන්න ඕන කියලා ඔක්සිජන් පරමාණුක ස්කන්ධේ ඔක්සිජන් පරමාණුක ස්කන්ධය මම බෙදනවා කියලා හිතන්නකෝ C6යි 12 සමස්ථානිකය 12න් බෙදලා මෙයාගේ එන උත්තරේ මෙයා බෙදනවා කියන්නකෝ. මෙයාට නේද පුතේ අපි කියන්නේ මෙයාගේ මේ සිංහල කෙටි කරලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන. ඇත්තරම් බලන්නේ මොකද්ද? පුතේ මෙයා සෝම්මට සිරිබී මොයි අම්මේ ඉර යන වැරදි මෙව්වේ. සමස්ථානික මෙහෙම නෙන ගහනවානේ. C6 12 සමස්ථානිකය 12න් බෙදලා මේන උත්තරේ මේක බෙදුවම මට එනවා ඔක්සිජන් පරමාණුවක කොච්චර මේ වගේ අය ඉන්නවද කියලා. ගුණයක් ඉන්නේ. අතන උත්තරේනේ 16යි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව 16ක් වගේ එන්නේ. ඒ මෙයාලා වගේ 16 ගුණයක් මෙයා ඉන්නවා කියලා එන්නේ. ඔයාලට පේන්න ඕන මම කියන්නේ C6 සමස්ථානිකයේ එක පරමාණුවක ස්කන්ධයනේ බෙදන්නේ මේ. ස්කන්ධය එන්නේ පුතේ ග්‍රෑම් වලින්නේ. ඔක්සිජන් පරමාණුක ස්කන්ධය එන්නේ ග්‍රෑම් වලින්නේ. පුතේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා මෙයාට ඒකකයක් නැත. මෙයාට ඒකකයක් නැත. ඒක එකටම කියන්න ඕනේ. මෙයාට ඒකකයක් නැහැ. අනිත් එක තමයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න අපි හැම වෙලාවෙම බෙදන්නේ කාගෙන්ද? මෙන්න මුගෙන්නේ. මොකද්ද? C6 12 සමස්ථානිකයේ ස්කන්ධය 12න් බෙදලා. මේ කාගෙන් එන උත්තේ මේ C6 සමස්ථානිකයේ 12න් බෙදලා එන උත්තරේ ඕනම මූලද්‍රව්‍යක එක පරමාණුක ස්කන්ධය බෙදුවාම මට එනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඉතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්න භාවිතා කරන ඒකකයක් නෙමෙයි. එයාට කියන පුතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. එයා තමයි පාවිච්චි කරන්නේ. හරිද? right.
අපිට වෙයිද දන්නේ මේනේ එකට යන්න නේද? right අපි යනවා ආයේ ප්‍රසන්ටේෂන් එකට. කන් ක්ලාස් එක රෙකෝඩ් කරනවා පුතේ. රෙකෝඩින් එක ගන්න පුළුවන්. බඩු රෙකෝඩ් වෙනවා. මේ වල කෑ ගහන එකත් ඇහෙ නැහැ. මම මේ චුට්ටක් ඕකටත් කියලා රෙකෝඩ් වෙනවද කියලා බැලුවේ. හරි හරි. රෙකෝඩ් වෙනවා. වැඩි ගොඩ යාලු. කාබන් C612 සමස්ථානයේ හරි මේ තියෙන්නේ C612 පරමාණුක ස්කන්ධය පුතේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23ක්. කීයද? ඒක පොඩ ලොකුකම වැඩි කරමු හරි. පොඩ මහතමදිය. right. අම්මර දැන් හරි. එකයි දශම 9.9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් තමයි C612 පරමාණුක ස්කන්ධය. දැන් මෙයාව බෙදුවහම මට එනවා 1.66යි වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. මේක සාමාන්‍යයෙන් හදන්න ඊටාම විරල විදිහට තමයි. ඒ කියන්නේ මෙහෙම මේ වගේම බෙදලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න ආව නැති තරන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට නම් එන්නෙම නැහැ. හැබැයි O level වලදී එන්න පුළුවන්. නේ sorry 10 වසරේදී. O level කියන්නේ මටත් පිස්සුවයි. O level වලදී එන්නේ නැහැ මේක හොයන්න. ඊට වැඩි වැඩ දිනනවා අපිට කරන්න. සාමාන්‍ය පෙළ නැතුව 10 වසරේදී මෙහෙම ගාණක් හදන්න එන්න පුළුවන්. ඒතකොට මොකද කරන්න ඕන? ඕනම ගාණක් ඔක්සිජන් පරමාණුවක් නම් වාට ඕන ඔයාට තියෙන්නේ ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ගත්තා. ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය ගත්තා. එයා බෙදන්න ඕන කීයෙන්ද? 1.99 වැඩි කිරීම 10 ඍණ 23 බෙදීම 12. උත්තරය කියන්නේ පුතේ 1.66 වැඩි කිරීම 10 ඍණ 24 ග්‍රෑම්. ඔක්සිජන් පරමාණුවේ තියෙන ග්‍රෑම් වලින් ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ඔයාට යම්කිසි ගාණක් එනවා. හැබැයි ඔක්සිජන් වල සාමාන්‍යයෙන් 16.02 කියලා එකක් උත්තරයක්. මේ 0.2 කියන ගාණ වටේට අපි ලියනවා 16යි කියලා. සාමාන්‍යයෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට හැම එකටම එන පොදු දේවල් ටිකක් තියෙනවා. ඒක මතක තියාගත්තත් පව් සිද්ධ වෙන්නේ නැහැ. මතක තියාගත්තත් පවුනේ. මෙන්න මේක තමයි මෙන්න මේවා තමයි ඔයාට එන ඒවා. කාබන් එනවා. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඔක්සිජන් එනවා 16යි. සෝඩියම් 23යි. හයිඩ්‍රජන් 1යි. නයිට්‍රජන් 14යි. මෙන්න මේ වගේ ටිකක් එනවා. අපි තාම ගානක් හදාන ගත්තෙත් නැහැ. මේ තාම අපි කතා කරන්නේ මේ පාඩමේ තියෙන දේවල්, පාඩමේ කතා කරන දේවල් මොනවද මේකේ තියෙන්නේ? මොනවද ඇවිල්ලා තියෙන්නේ? එන්නේ දේවල්. අපි යනවා ඊට පස්සේ කැලේට. අපිට බැයිද දන්නේ නේ මේකට RAM එක නිකන් GB 16ක වගේ 12GB වගේ RAM එකක් දාලා VGA එකක් එන්න සෙට් කරලා මම හිතන්නේ ලැප් එකට කනෙක්ට් කරන්න පුළුවන් මේක මේ. හැබැයි ඒකට කනෙක්ට් කරන්න දේවල් දෙක තුනක් ඕන.
දැන් ටච් පෑඩ් එක මේ දාන තියෙන HTML එකකින් නෙවෙයි. ඒක වෙනම දාන්න ඕන. ඔක්සිජන් පරමාණුවෙන් C12 එකක 16කට සමාන වෙනවා. ඒක තමයි අපි ගත්තේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තොත් ඔක්සිජන් වල 16 අපිට උත්තරේ එන්නේ. සාමාන්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ලියනවා සම්මත ඒකකයකින් අක්ෂරයකින් මෙන්න මෙහෙම AR කියලා. මෙයා තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලියන විදිහ සංකේතයක් ලියනවා ඒකට. එයාට ඒකකයක් නෑ. ඔක්සිජන් නම් 16යි කාබන් නම් 12යි කියලා කෙලින්ම ලියනවා. හේතුවයි එයා ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා යනවා. හිතන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ ඒක දෙයක් නම් අණුවක් හැදිලා තියෙන්නේ ඒ වගේ ඒවා ටිකක් එකතු වෙලානේ. දැන් මේ හයිඩ්‍රජන් ගන්න මේ ජලය ගන්නකො H2O හයිඩ්‍රජන් නම් එකයි H2O හින්දා දෙන්නෙක් ඉන්නවා H2 කියලා දෙන්නයි ඔක්සිජන් 16 එකයි H2O හැදලා තියෙන හයිඩ්‍රජන් දෙන්නයි ඔක්සිජන් එක්කෙනයි ඒ හින්දා ලස්සනට ඔක්සිජන් දෙන්නාගේ එක ඔක්සිජන් දෙක ලස්සනට එකතු කරලා 1 1 2යි මේ 16ත් එක්ක කියලා උත්තරේ එන්නේ 18යි. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ පුතේ අණුවක ඇති සියලුම පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන්ගේ ඓක්‍ය එකතුව. හරි ලේසි. මොකද්ද? උදාහරණයක් ගමු ඕනේ නිකන් ඒව. දැන් මේ H2O දීලා තියෙනවා මෙතන. තව ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ්. මේ දීලා තියෙන කාබන් ඩයොක්සයිඩ් කාබන් වල 16යි. සෝරි කාබන් වල 12යි. ඔක්සිජන් වල 16යි. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ මොකද්ද? CO2. CO2 හැදලා තියෙන්නේ කොහොමද? කාබන් එකයි. ඒ කියන්නේ 12 ධන O2 කියන්නේ 16 ඒවා දෙකක්. 16 වාරයක් දෙක. ඒ කියන්නේ 12යි 16 වාරයක් දෙක කියන්නේ 32යි. 32යි 12යි කියන්නේ 44යි. හරි සරලයි. අපිට එන ගාන අපි ලියනවා එකතු කරලා. කාබන් වල ගානයි ඔක්සිජන් වල ගාන එකතු කරනවා. අපි බලන්න ඕන ඒ අණුවේ කාබන් කීයක් තියනවද ඔක්සිජන් කීයක් තියනවද කියලා. ඒකට කියනවා අණුවක තියෙන ගානට සාපේක්ෂව බලන නිසා සාපේක්ෂ අණුක ස්කන්ධය. අරක බැලුවේ පරමාණුවකට සාපේක්ෂව කීයද? ඒ නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කිව්වා. තාම අපි ගානක් හදන්න ගත්තෙත් නෑ. අපි තාම මේකේ කතා බහක් විතර යන්නේ. අහගෙන ඉන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එක්ක බලද්දි අපිට තවත් වෙන ලස්සන කතාවක් තියෙනවා. ඇවගාඩ්‍රෝ. මේක තමයි අර මවුල සහ එක්ක එකතු මූට් වෙන තැන. ඇවගාඩ්‍රෝ තමයි මේ කතාව කියලා තියෙන්නේ. එයා ලස්සන ගානක ඉලක්කමක් කියලා දිනවා 6.0.22 වැඩි කිරීම 10 උඩ 23. මේක නියත ගානක්. ඒ නිසා ඇවගාඩ්‍රෝ කිව්ව නියත ගානට අපි කියනවා ඇවගාඩ්‍රෝ නියතය. මෙයා මාර කතාවක් කියන්නේ. මෙයා කියනවා පුතේ මෙයා කියනවා ඔයා හිතන්නකෝ අපි අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ගත්තනේ පුතේ. ඔක්සිජන් ගණන් 16ක්, හයිඩ්‍රජන් ගණන් 1ක්, කාබන් ගණන් 12ක්. මෙයා කියනවා අනේ මං කාබන් ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් ඇවගාඩ්‍රෝ නියතයක් තියනවලු එයාගේ. ඒ කියන්නේ ඔක්සිජන් ග්‍රෑම් 16ක් භාජනයකට ගත්තොත් අපි හිතමුකෝ ඒක. මෙයාගේ පරමාණු 1 2 3 4 කියලා ගණන් කරොත් මෙච්චර ගාණක් තියෙනවා ඔක්සිජන් පරමාණු. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයිනේ. මෙයාගේ බර G ග්‍රෑම් විදියට එක්කෙනෙක් ගත්තොත් හයිඩ්‍රජන් එයාගේ ඇතුළේ තියනවලු
6.02. ඒ කියන්නේ මොකද? ඇවගාඩ්‍රෝ නියතය. ඒකයි මේ නියතයක් කියන්නේ. මෙයා කියනවා ඕනම දෙයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අරගෙන එයා ග්‍රෑම් වලින් අපි ගත්තොත් එයා ගාව තියනවලු එයා ගාව එයාලා කියන්නේ ඔක්සිජන් වල නම් ඔක්සිජන් ග්‍රෑම් 16ක් අතර ඔක්සිජන් තියනවලු කීයක්ද 6.02 වැඩි කිරීම 10 උඩ 23. මෙයා තව කියනවා මෙයා නවතින්නේ නැහැ එතන. දැන් අපන් කාබන් ඩයොක්සයිඩ් වල අපි මොකද්ද ගත්තේ? මතකද? කාබන් එක්කෙනෙක්ගේ 12යි. ඔක්සිජන් එක්කෙනෙක්ගේ 16යි. හැබැයි ඔක්සිජන් ලා පුතේ දෙන්නෙක් ඉන්න නිසා 16 වාරයක් දෙක කියලා ගත්තා. මෙන්න මෙයා නිසා මේ දෙකේ ඓක්‍ය ගත්තා. මම කිව්වා Vg ඓක්‍ය. ඒ කියන්නේ මේ දෙනක එකතුව ලස්සනට ආවමට 44 හෙන ගහනවා වගේ උත්තරය ආවමට 44 යාගේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. පුතේ මූ කියනවා මෙයත් පුතේ ග්‍රෑම් වලින් ගත්තත් සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් පුතේ කාබන් ඩයොක්සයිඩ් අණු තියෙනවලු ඈ පොදර මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් අණු තියෙනවා කීයක්ද? 6.02 වැඩි කිරීම 10 උඩ 23. අණුවේ CO2 කෑලි. දැන් කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් වෙන පාඩක ලියන්න නැත්නම් කැත වෙනවා කක්ක වෙනවා මේක. රයිට්. දැන් කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් කාබන්ගේ තියෙන්නේ මේකක්ම තමයි. මෙච්චරක්ම තමයි. මොනවද? කාබන් පරමාණු පුතේ. කාබන් පරමාණුයි මෙච්චර ගාණක් තියෙන්නේ. අණු වල ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අණු ග්‍රෑම් 44ක් ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් අණු තමයි මෙච්චර ගණක් තියෙන්නේ. මං කියන දෙකේ තේරුම දන්නවද? තේරෙනවද? ඒක හරියට මෙන්න මේ වගේ. කාබන් කියන්නේ පුතේ ජිල් බෝලයක් කියලා හිතන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ජිල් බෝල පුරවපු මල්ලක්. C මේක ගොඩාක් වැදගත් වෙනවා. ඔයා ගණන් හදනකොට O2 මෙන්න මේක. දැන් මෙයාගේ ස්කන්ධය 44යි කියලා ආවනේ අපිට. සාපේක්ෂ අණුක ස්කන්ධය. මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මෙයා එක්කෙනෙක් නිසා පරමාණුක ස්කන්ධය අපිට ආවා 12ක් කියලා. මෙයා කියන්නේ පුතේ මෙන්න මේ කට්ටිය ග්‍රෑම් 12ක් ගත්තොත් මෙයා කියනවා මෙයාලා වගේ අය ඉන්නවා කියලා කීයක්ද? මෙයාලා වගේ අය තියෙනවා 6.02 වැඩි කිරීම 10 උඩ 23ක්. ලොකු ගාණක්. මං කියනනම් ඒ ගාණ කොච්චර ලොකුද කියලා පුතේ. මෙයා කියනවා සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒ කියන්නේ මේ වගේ මලු ගත්තොත් මේ වගේ මලු ග්‍රෑම් 44ක් ගත්තොත් මෙයා කියනවා මේ වගේ මලු තියෙනවලු මෙච්චර ගාණක්. ඒතර පුතේ මේ මල්ලක් ඇතුලේ කාබන් කීයද? මේ මල්ලක් ඇතුලේ කාබන් එක්කෙනෙක් ඉන්නවා. මේ මල්ලක් ඇතුලේ ඔක්සිජන් කීයද පුතේ? ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. මට කියන්න කාබන් ග්‍රෑම් 44ක් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් ඇතුලේ CO2 ග්‍රෑම් 44ක් ඇතුලේ CO2 අණු මවුලයක් ඒ කියන්නේ මෙච්චරක් ගණක් තියෙනවනේ. මම අහනවා මෙයාගේ පුතේ මේ ග්‍රෑම් 47 ඇතුලේ ඔක්සිජන් කොච්චර තියෙනවද? ඔක්සිජන් පරමාණු කොච්චර තියෙනවද? පුතේ මේ CO2 දාපු මල්ලවල් මෙච්චරක් තියෙනවා නම් මේ එක මල්ලක් ඇතුලේ ඔක්සිජන් බෝල දෙක ගන්න තියෙනවා නම් අනේ පුතේ මේ වගේ දෙගුණයක් තියෙන්න ඕන නේද? සාක්කුවට ජිල් බෝල දෙකක් ගන්න දාගත්ත මිනිස්සු 12 දෙනෙක් ඉන්නවා නම් ඒ මිනිස්සු 12 දෙනා ගාවම තියෙන ජිල් බෝල ගන්න පුතේ 24යි නේද? කොහොමද දාත දෙකකින් වැඩි කරලා? දැන් මම කිව්වා කාබන් ඩයොක්සයිඩ් කියන මලු මෙච්චර ගොඩක් තියෙනවා නම් මෙයා මෙච්චර ගොඩක් ඇතුලේ තියෙන ඔක්සිජන් පරමාණු කොහොමද හොයන්නේ? පුතේ මෙයාගේ ඇතුලේ තියෙන ඔක්සිජන් ගාණෙන් වැඩි කරනවා. දෙකක් තියෙනවා. ඒ නිසා ඔක්සිජන් පරමාණු තියෙනවා පුතේ කොච්චරක්ද? 2 වැඩි කරනවා 6.02 වැඩි කිරීම 10 උඩ 23ක්. කියන්නේ මේ මොකද්ද? ඇවගාඩ්‍රෝ නියතය පුතේ. ඇවගාඩ්‍රෝ නියතය. මම මේ කියපු ටික මොකක්ම හරි වැන්ඩි ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා chat එකේ දාන්න පුතේ. ටක් ගාලා chat එකේ දාන්න පුතේ. තේරුණා නම් සර් තේරුණෝ කියලා ඕ ගොඩක් එක දාන්න. තේරුණෝ කියලා ඕ ගොඩක් එක දාන්න. ඕ ගොඩක් ඕන හරි. තේරුණෝ. තේරුණෝ සර් කියලා දාන්න. තේරු නැත්තම් සර්
කියන්න පුතේ තේරුන්නේ නැහැ කියලා. මට මේ කැටරි එක කයි කියලා දෙන්න කියන්නේ. ජනිති තේරුණෝ සර් සුපිරි. අනිත් අය මොකද? සද්දයක් ඕන ළමයි. සද්දෙට දෙන්න අත් දෙක උස්සලා අමින්දි තේරුණා? යසිදු තේරුණා? සේෂාන් තේරුණා? රශ්මිකටයි කියලා දෙන්න රශ්මික. කොයි කැලේ තේරුණේ? රශ්මික අවුල. විහංගි තේරුණා? Samsung SM A166E තේරුණා? නිම්සර තේරුණා? සසිනි තේරුණා? ඉල්මි තේරුණෝ? තේනුක තේරුණා? විමාෂි තේරුණා? රශ්මික පුතේ මොන කැලේද අවුල? පැටියෝ කියන්නේ මට මොකක්ද අවුල කියලා? අපි අද යනකොට ගැම්මෙන් කියනවා ඕන මවුල ගානක් දීපන් හදනවා කියලා. උදේ මතක තියාගන්න. උඹලා 40 දෙනා 41ම යන්න ඕනේ එහෙම. රයිට්? උඹලා 41 දෙනාම යන්න ඕන මවුල ගානක් දීපන් මං හදනවා කියලා. මට එච්චරයි මගේ ජීවිතේ සතුටම තියෙන්නේ. බය නැතුව අහන්න. මාසි මට ඊ රෙකෝඩින් එක ඕන. හරි මාසි. රශ්මි පුතේ ආයෙ මට කියන්න මොනවද අවුල තියෙන්නේ කියලා මං කියන්නම්. හරි පැටියෝ. රයිට්. අපි යන් ආයෙ ප්‍රම්සම් ටෙන්ෂන් එකට. සද්දෙට දෙන්න මේක එකම අවුල මේ ආයෙත් යන්න ඕනනේ මේකට නම් පොඩි උන් යනවා. පාවෙන. අපි දැන් මවුල මේ ඇවගාඩෝ නීතිය ගැන ඉගෙන ගත්තනේ. මම මේ ඇවගාඩෝ නීතිය ගැන කියන කලින් පුතේ කියන්න ඕන. අනේ මේ මවුල කියන්නේ මේ වචනයක් විතරයි ඈ. පුතේ 12ට කියන නම මොකද්ද? 12ට කියන නම දුසිම. පුත් අම්මා කියනවා බිත්තර දුසිමක් ගේන්න. බිත්තර දුසිමක් ගේන්න 12ක් ගේන්න. ඒකට මොකද කිව්වද කියලා මම දන්නේ නැහැ. හරිද? හරිද? තව කෙනෙක් කියනවා හරක් දුසිමක් ඉන්නවා මට. හරක් 12ක් ඉන්නවා. ලස්සනට කියනවා ඇති. හරිද? ඔය අතරේ දැන් මේ බලපන් මේ ඉලක්කමේ කැත 6.02 වැඩි කිරීම 10 උඩ 23 නෙදකින් විතර. හැටි බලපන් ඒ හින්දා වෙනිකේ මේකට නමක් ලස්සනට කියනවා මෙයාට කියන පුතේ මවුලයක් කියලා. දුසිම වගේමයි මවුලයක්. මවුලය කියන්නේ මේකට ගාන කියන නමක්. යකෝ මූට කියන්නේ එක මවුලයයි. ලීසි 6.02 කියලා කියන්න ඕනේ මවුලයක්. මවුලයක් කියන්නේ කීයටද? 6.02 වැඩි කිරීම 10 උඩ 23. බය නැතුව ලියන්න. රයිට්. අපි දැන් මම ලස්සන කතාවක් මේක. ඔබට මවුලයක් කියන්නේ කොච්චර ලොකුද කියලා කියන්න මේක පට්ට උදාහරණයක් බලා ගන්න. ඒ මම වෙලාවකට රතු වෙනවා. වෙලාවකට සුදු වෙනවා. පාට නියම් මර රතු මල්ලියා වගේ වෙලාවකට. කැම් එකට නේ. කමන්නේ. රතු මල්ලියා වගේ. වන්න සුදු වුණා. එයා ආයෙ සුදු පාට වෙනකොට මං කළු වෙනවා හරි. තාම කළු වුන්නේ නැහැ. වෙන වෙලා යනවා මේක හරි. දැන් ආයෙ රතු මල්ලිය වුණා. හරි. මේක ෆික්ස් දාගන්න ඕනේ මේ කලර් බැලන්ස් එක. අනිත් ඔතෝ දාන්න. රතු මල්ලිය. ඔයා දන්නවද ලෝකේ ළමයි මිලියන 1000ක් ගත්තොත් පුතේ කීයක්ද? මිලියන 1000ක් ඈ මිලියන 1000ක් ගත්තොත් ඔයා හිතන්න මම ගන්නවා පුතේ සීනි බෝල මවුලයක්. සීනි බෝල මවුලයක් කරා මිලියන 1000ක් ළමයි අතර බෙදුවොත් මෙච්චර ගාණක් එකෙක්ට දෙන්න ඕනේ. මෙච්චර ගාණක් හිතපන් කොච්චර ලොකු දෙයක් ගාණ කිය. හරිද? ළමයි මිලියන 1000ක් අතරේ ළමයි මිලියන 1000ක් මිලියන 1000ක් අතරේ සීනි බෝල මවුලයක් බෙදුවොත් පුතේ එකෙක්ට සීනි බෝල හම්බෙනවා කෝටි 6ක් කෝටි 6ක්. මං කියලා දෙනවද?
ඒ කියන්නේ මේ කෝටි 6ක් කියන මෙන්න මෙච්චරක් ඈ. ඕම් බලා ගන්න. ඒක ලස්සන කතාවක්. මේ විද්‍යාව වල අමුතු කුතුහලය දරන කෑලි තියෙනවා. පුතේ කෝටියක් ගණන්ක කෝටියක් සල්ලි කෝටියක් ඈ. කෝටියක්. හරි. මෙන්න මේ කෝටියක් කියලා හිතන්නකෝ. මේ එක කුට්ටියක් කෝටියක් කියලා හිතන්නකෝ. මේ වගේ කුට්ටි කෝටියක් ගන්නකෝ. මෙහෙම පොලිමට මේ වගේ කෝටි එව්වා කීයක්ද? කෝටියක් ගන්නකෝ. හරිද? මේ එක කුට්ටියක් කියලා හිතන්න ඈ. රයිට්? මේ කෝටි එව්වා කෝටියක් පොලිමට තියලා පුතේ ඒ වගේ එව්වා පෝලින් 6ක් එනවා. බුයිතන් කොච්චර සීනි බෝල තියෙනවද කියලා. කෝටි එව්වා කෝටියක් වැඩි කරනවා තව 6කින්. කෝටි කෝටියක් 6 කෝටි 6 කෝටියක් වෙන්න ඇති. මම දන්නේ නැහැ ඉලක්කම කියවන්න මම දන්නේ නැහැ. මම මැත්ස් කරා තමයි. හැබැයි මම දන්නේ. පුළුවන් දෙයක් කරපන්. පුළුවන් දෙයක් කරපන් යන්නේ. මම දන්නේ පුළුවන් දෙයක් කරන්න. දන්නේ බයි ඒ ඉලක්කම හරි අමාරුයි මට කියන්න. කෝටි කෝටියක් 33 කෝටියක් දෙවිවරුන්ටත් අමාරුයි හරි. මේ තමයි 33 කෝටි දෙවිවරුන්ට සීනි බෝල ගානේ දුන්නත් බර ගානක් එනවා හරි. ඉතින් මිලියන 1000කටත් කෝටි 6ක් කෝටි ඒව කෝටි 6ක් කිව්වා. හරිද? එච්චර ලොකුයි. ඒ ගාන කියන්න කැත නිසා තමයි ඒකට නමක් කිව්වේ මවුලේ. දුසිමකට 12ට දුසිමක් වගේ මේ කැත ගානට තමයි මවුලයක් කියන්නේ. එච්චරයි පුතේ ඔයා දැන් අමාරුවේ පාඩමේ අමාරු කොටසෙන් ගොඩක් ඉවරයි. ඇයි? ඔයා ඉගෙන ගත්තා මවුලයක් කියන්නේ පුතේ ඉලක්කමකට කියන නමක් විතරයි. right? අන්තර්ජාතික ඒකක ක්‍රමේ ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන ඒකකයේ මවුලය. මවුල තමයි අපි ගන්න කොච්චර තියෙනවද මේවා කියලා බලන්න. C612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක අඩංගු පරමාණු සංඛ්‍යාවට සමාන මූලික තැනුම් ඒකක අඩංගු පදාර්ථ ප්‍රමාණය එක් මවුලයක් කියලා කියනවා. ඒ කියන්නේ මහත් තේරෙන්නේ එහෙම කිව්වම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ පුතේ මෙන්න මේකට. අපිට මේක ගන්න පුළුවන් සුදු පාට රතු පාට කළු ගමු. දැන් අපි ගත්තානේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පුතේ. සාපේක්ෂ මට අත උතරේ නැද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඕනම එක ග්‍රෑම් වලින් ගත්තොත් උගේ තියෙන පරමාණු සංඛ්‍යාවට තමයි මවුලයක් කියන්නේ. මේක තමයි මු කැතර දීලා තියෙන්නේ. හිතන්නවත් එපා මෙව. ඕනම දෙයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඕනම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තොත් ඒ රෙඩ් ඉස්සරහින් ග්‍රෑම් තියලා දැම්මොත් ඒන ග්‍රෑම් වල ග්‍රෑම් එකක් ඇතුලේ තියෙන මවුල ගාන මෙච්චරයි. කාබන් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. කාබන් ග්‍රෑම් 12ක් ගත්තොත් මේ ගාන තියෙනවා. ඔක්සිජන් නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. කාබන් ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් ඒ ග්‍රෑම් 16 ඇතුලේ මෙච්චරක් තියෙනවා. ඒකයි කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් කිව්වම සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් ගත්තොත් ඒක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් අණු තියෙනවා මෙච්චරක්. සරලයි. ඒක ඒ තරම් සරලයි පුතේ. එතනින් එහාට හිතන්න එපා. මවුල කියන්නේ එච්චරයි. ඔයා දැන් පාඩම දන්නවා. බය නැතුව ලියන්න තියෙන හරි. ආයෙත් රතු මල්ලිය එනවනේ මේ කියන්නේ. එපා වෙනවා. ඊළඟ පාර ස්ලයිඩ් ගහන්න සුදු පාටට. එපා වෙනවා හරි. හරිද පුතේ? ගැම්මට යනවා මෞලික ස්කන්ධය.
මෞලික ස්කන්ධය කියන්නේ පුතේ ඇත්තටම මෞලික ස්කන්ධය කියන එක. මෙහෙම හිතන්න. මෞලික ස්කන්ධය මම බරපතලට ගන්න එපා. මෙන්න මේක හැදලා තියෙන්නේ මම හිතන විදිහට මේ මම පාඩම් කරන විදිය. මම විද්‍යාත්මකව දැනගෙන නෙමෙයි මේක කියන්නේ මම පාඩම් කරන්න මෙහෙම ඒක ලේසි. මෞලික ස්කන්ධය මෙහෙම හිතා ගන්න. මෞලික ස්කන්ධය මෙහෙම හිතා ගන්න පුතේ. මේක මම කියවන්නේ මෙන්න මෙහෙමයි. මම කියවන්නේ මේක මෞලික ස්කන්ධය. මෙහෙම හිතා ගන්න. මේ විද්‍යාව මේ ඉන්න ලස්සන කතා. පුතේ කාබන් මෞලික ස්කන්ධය කීයද බං? කීයද? කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. අර අවගාඩ්‍රෝ මොකද්ද කිව්වේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් ඒ එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මෞලික අණු තියෙනවා. ඔක්සිජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒ එක ග්‍රෑම් 16ක් ගත්තොත් ඒ එක ඇතුලේ එක මෞලයක් තියෙනවා. කවුද? ඔක්සිජන් පරමාණු. හරිද? හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එකයි. ඒක ග්‍රෑම් එකක් ගත්තොත් ඒ ග්‍රෑම් එක ඇතුලේ හයිඩ්‍රජන් පරමාණු තියෙනවා මෞලයක්. මෞලික ස්කන්ධය. පුතේ හයිඩ්‍රජන් මෞලික ස්කන්ධය කීයද පුතේ? 1 ග්‍රෑම්. කාබන් මෞලික ස්කන්ධය කීයද පුතේ? ග්‍රෑම් 12යි. මෞලික තියෙන ස්කන්ධය. මෞලයකට හයිඩ්‍රජන් ග්‍රෑම් 1යි. මෞලයකට කාබන් ග්‍රෑම් 12යි. මෞලයකට ඔක්සිජන් ග්‍රෑම් 16යි. පුතේ මේක අපි ලස්සනට ලියනවා මෙන්න මෙහෙම. කාබන් මෞලයකට කියන්න පුතේ මෝල් ඍණ 1යි. මෞලයකට කියන්න තමයි ඍණ 1 එන්නේ. මෞලයකට ග්‍රෑම් කාබන් නම් 12යි. ඔක්සිජන් මෞලයකට ග්‍රෑම් 16යි. හයිඩ්‍රජන් මෞලයකට ග්‍රෑම් 1යි. ඒකකේ එහෙම හැදෙන්නේ මෞලයකට. මේ ටික තේරුණුච්ච උන් ටක් ගාලා තේරුණා සර් කියන්නේ. ඉතුරු ටිකට යන්න කලින් අපිට ගැම්මටම රෙකෝඩින් දාන්න පැටියෝ යුනල්. මට බලා ගන්න මට තේරෙන්නේ මට බලා ගන්න ඕන පුතේ. ඔයාට මේ ටික මම මේ කිව්ව තර්ක තේරුණාද කියලා. මෞලිකට කාතාව. තේරුණා ගැම්මක්. තේරුණා ගැම්මක් හරි. ඔයාලා ඒක තේරුණා කියන වචනේ මට ඇතිය. මට ලොකු හයියක්. ආදරේ. රයිට්. පුතේ මෞලික ස්කන්ධය මොකද්ද? මෞලික ස්කන්ධය මොකද්ද? මෞලික ස්කන්ධය මරණකම් අමතක කරන්න එපා. හරි. මෞලික තියෙන ස්කන්ධය. ඒක සමීකරණයක් දීලා තිනවා බා. ඕම් බලන්න මේ සමීකරණේ පාඩම් කරන කපටිකමේ. ඔන්න බලන්න පුතේ. හොඳට බලා ගන්න. මුගේ ස්කන්ධය මෞලික ස්කන්ධය කොහොමද බැලුවේ? මෞලිකට ග්‍රෑම් නේ බා. මෞලයකට ග්‍රෑම් නේ මෙයාගේ තියෙන ඒකකය. මෞලයකට ග්‍රෑම් නේ. ඔන්න සමීකරණය බලන්න. පුතේ මෙයාව ගන්න නම් මෞලයකට ග්‍රෑම් කියන සමීකරණය ගන්න නම් මොකද කරන්න ඕන හා? පුතේ ග්‍රෑම් බෙදීම මෞල වෙන්න එපා නේද පුතේ? බලහන්කො මේ ගණන්ග ලස්සන. මේ ඒ විදිහට හදන්න කෙමිස්ට්‍රි හරිද? මෙයා මෞලයකට ග්‍රෑම් නේ. මෞලයකට ග්‍රෑම් වෙන්න නම් m මෝල් ඍණ එක කියන්නේ මෝල් බෙදීම g නේද? ග්‍රෑම් නේද? එයානේ මේ උඩටම ඍණ එක වෙලා තියෙන්නේ. මේ ඒකකින් මතක තියාගන්න සමීකරණ මේ මොකක්ද මේ ග්‍රෑම් කියන්නේ? ස්කන්ධය. හරිද? ස්කන්ධය. මේ මෝල් කියන්නේ මෞල ගණන. මෞල කියලා ලියන ගණන කියන ඕන. මෙයා මොකද්ද? මෞලික ස්කන්ධය. අපි දැනගන්න ඕනේ මෞලික ස්කන්ධයේ සමීකරණය මොකද්ද මේ? ඒකේ විතරයි. හරිද? මේ බොරුවට මේ හරිද?
බොරුවට වෙන දේවල් පාඩම් කරන්න එපා. සිම්පල් එම් බෙදීම කැපිටල් එම් කාටද බං මේක පුළුවන්? සිම්පල් එම් කියන්නේ මොකක්ද කියලා සමහර වෙලාවට මතක් හිටිනවද? විභාගයට ගියාම මහින්ද මහත්තයා තමයි හිතා ගන්න වෙන්නේ එම් කියන්නේ මොකක්ද කිව්වා. හරි? හරිද? කොහොමද අපි මතක තියාගන්නේ ආයෙත් කියලා බලමු ආයෙත් කතා කරලා බලමු මාත් එක්කම හිතින් කියන්න හරිද? හිතින් කියමු. මෙයාගේ ඒකකය මවුලයකට ග්‍රෑම්. මවුලකට ග්‍රෑම් තමයි මෞලික ස්කන්ධයේ ඒකකය. කැමරාවට පොඩ්ඩක් ලැග් වුණා නේද? දැන් හරිද? පොඩ්ඩක් ලැගි ගතියක් තියෙනවා නේද ළමයි? පොඩ්ඩක් බලන්න කැමරාව ලැග් වෙන්නේ නැහැ කියලා. ලයිව් වෙනවද ඒක? මේ ක්ලාස් එකේ ළමයි කැම් එක පොඩ්ඩක් ලැග් ගතියක් තියෙනවද? මට දැනෙනවනේ. ඔන්නයි ළමයි. පොඩි ලැග් ගතියක් තියෙනවද කැම් එකේ? දැන් මං කතා කරන පින්තූරේ පස්ස යනවා වගේ. පොඩ්ඩක් එහෙම ගතියක් තියෙනවා නම් කියන්න. එහෙම එකක් තියෙනවනේ. ඕම ඉන්න ළමයි චුට්ටක්. තප්පරයක් ඉන්න හම් පැටියෝ. ළමයි චුට්ටක් ඉන්න. බොන්න ඕන ප්‍රශ්න මේවා හරි. මට දෙනවනේ අර ලැග් එකක් තියෙනවා පුතේ කැම් එකේ ඇයි දන්නේ. දැන් තියෙන මොකක් කරවුද? සතු පොඩ්ඩක් බලන්න මේ කැම් එක මේ පොඩ්ඩක් රීස්ටාර්ට් කරලා. එහෙනම් මම කටහඬත් සමගින් එකම විදිහට යනවද ඔච්චර? ඒක තමයි මිනිස්සු කියන්නේ. ඩිලේ එකක් තියෙනවා. කැම් එක පොඩ්ඩක් රීස්ටාර්ට් කරන්න කියලා කියන්නේ. ළමයි ඔහොම තප්පරයක් ඉන්න හරි. ටක් ගාලා කැම් එක රීස්ටාර්ට් කරන් එන්න. අකුණු ගහනවා වගේ මම ආලෝකයේ මුලින් එන ශබ්දයේ වේගය අඩුයි හරි. රීස්ටාර්ට් කරනවා කියන්නේ කැමෝ ස්ටුඩියෝ එක ඕෆ් කරලා ඔන් කරන්න. කැමෝ ස්ටුඩියෝ ඕෆ් කරලා ඔන් කරන්න. හරිද? දැන් ටික හරිත් වගේ හරි. දැන් හරිද? දැන් හරි දැන් නම් ටික හරිය. තාම ඩිලේද? නෑ නෑ. දැන් නම් ඩිලේ වෙන්න දෙයක් නෑ. දැන් හරි නේද? ළමයි දැන් හරි නේද? දැන් මම කතා කරන්නේ අකුණු ගහනවා කියන්නේ නේද? සද්ද මුලින්ම පස්සේ ඇවිල්ලා මේ. සද්ද මුලින්. ළමයි දැන් අවුලක් නැහැ නේ. දැන් නම් අවුලක් වෙන්න විදිය නැහැ. මටම පේනවා මම අතවරනවා හරි. රයිට්. ඔයාලා මේ රවුටර් එකේ ඉන්නේ නැහැ නේ? දැන් හරි නේද? රයිට්. හරි. දැක්ක නේද මම මීටර් එකේ ඉන්නේ හරිද? මීටර් එකේ ඉන්නේ. අපි නැවැත්තුවේ කොහෙන්ද? පුතේ මෞලික ස්කන්ධයේ ඒකකය GMOL ඍණ 1යි. මෙයා හැදෙන්න නම් ග්‍රෑම් උඩ තියෙන්න ඕන MOL යට තියෙන්න ඕන. මේ MOL එක්කෙනා උඩට ගියාම තමයි MOL ඍණ 1 වෙන්නේ. එහෙම මතක තියාගත්තා නම් වැඩේ ලේසි. දැන් මේ ග්‍රෑම් කියන්නේ පුතේ අනිවාර්යෙන් ස්කන්ධය.
මෙයා ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා. ස්කන්ධය මෙයා මවුල ගාන. පුතේ මවුල ගණන බෙදීම ඒකේ තියෙන ස්කන්ධය තමයි මෞලික ස්කන්ධය කියන්නේ. වැඩේ ඉවරයි. chapter close. වැඩේ ඉවරයි. ආදරේ තෙරුවන් සරණයි. ගණන් හදමු. එන්න යන්න. සද්දෙට දෙන්න. ළමයි මම chat එකට දානවා පුතේ. PDF එක link එකක්. ඒක දැම්ම ගිහිල්ලා පොද ළමයි වගේ දූල ගිහිල්ලා download කරගන්න. සර් කැම් එක හෙලෙනවා නෙමෙයි අර අපේ ගොන් හරක් දෙන්න හොලවනවා. කැම් එක හෙලෙනවා ඔය එතන කකුල හොල්ලලා. අර දෙන්න නේ ඉතින් අපේ ලයිව් එක දාන අයිලා දෙන්න. කකුල් දෙක හොලවල අර බීච් වලට ලව් කරන කපල් ඉන්නේ. ඒ වගේ. කයි එක ගා ඉන්නවා පල්ලයට. මම ඔයාලා සෙට් එකට උන් දෙන්න එකපාරක් ගෙනල්ලා පෙන්නන්න. දැන් 9 වසරේට නම් ප්‍රැක්ටිකල් එකක්ම කරලා පෙන්නුවා මේ උන් දෙන්න එළියට අරන් ඉන්න. හරි. බලේ පාඩම කරේම උන්ව තල්ලු කරලා. ළමයි chat එකට දානවා මම චූටි PDF එකක්. ඒක දුවල ගිහිල්ලා download කරගන්න. මට chat එකට දාන්න පුළුවන් document එකම නේද? කට් කරන්නද? ඒ do not disturb mode දැම්මට පස්සේ ආයෙ ගන්නවා මේ තව ඩෙග්ගෙන් මගේ කැම්පස් එකේ ටියුට් එකක් දානවා හරි. everyone දාලා දාන්න ළමයි. කට්ටියම බලා ගන්න. ආවනේ ළමයි. සන්දුල් ඩයස් කකුලට ගහනකොට කැම් එකේ එළවෙනවා. ආවනේ ළමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න එමු. ඩවුන්ලෝඩ් කරගන්න එමු. ඩවුන්ලෝඩ් කරගන්න පුතේ. මාත් ඒක දාගන්න පොඩ්ඩකින්. ඩවුන්ලෝඩ් කරගත්තා නේ ළමයි සෑම හැමෝම.
මේ තියෙන්නේ අපේ මේ පාඩම ඇසුරෙන් ඇවිල්ලා තියෙන පාස් පේපර්. අයියෝ මං කළුවට පේනවනේ. හරි හරි දැන් ආයෙ රතු මල් ලියනවා. right මුලින්ම අහලා තියෙන ප්‍රශ්නයක් මාත් එක්කම කරලා බලමු. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු ඔක්සිජන් අම්මට O2 අණු සංඛ්‍යාව අහන්නේ. හොඳට බලන්න යාළුවාගේ කපටිකම. O2 අණු සංඛ්‍යාව අහන්නේ. O2 කියන පුතේ ඕ දෙන්නේ හරිද? හරි පුතේ. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දිය තියෙන 16යි. O වල එතකොට පුතේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි කියන්නේ මෙයා ග්‍රෑම් 16ක් ගත්තොත් මෙයාගේ ඇතුලේ අණු තියෙන්න ඕන 6.0.22 වැඩි කිරීම 10 උඩ 23ක්. මෙතන වැඩේ තියෙන්නේ පුතේ තියෙන්නේ O2 O2. එතකොට පුතේ O2 කියන්නේ ඔක්සිජන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ පුතේ ඇත්තටම 16 වැඩි කිරීම 2ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම පුතේ මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙනවා. මොකද එයා අණුවක් විදිහට ඉන්නේ. ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. සාපේක්ෂ අණුක ස්කන්ධය මෙයාගේ 16 වාරයක් 2 34යි. මම මේක පොඩ්ඩක් මෙහෙම ලියනවා. O2 වල 16 වාරයක් 2 34යි. හේතුව මොකද? O2 පුතේ. ඒ කියන්නේ O2 මවුලයක් කියන්නේ O2 ග්‍රෑම් 34ක්. මේ යකාගේ හෙන ගහනවා වගේ 64ක් තියෙනවා. මාර ප්‍රශ්නයක්. සෝරි 32යි ඈ. අයියෝ සර ගානුත් බෑනේ. 32ක් හරිද? 32 වාරයක් 2 64යි. ඒ කියන්නේ පුතේ ඕන අපි අර විදිහට බලමු. මෙයාගේ ඒ විදිහට සමීකරණ දාලා මදමු ඈ. මට බැයිද දන්නේ මෙයාව වෙනව කපල ගන්න නේ. අපේ ගෙදර එකේ නම් බොරු. අපිට කියලා තියෙනවා O2 ග්‍රෑම් 64ක තියෙන O2 මවුල ගන්න මං ඉස්සෙල්ලාම බලන්න ඕන O2 ගේ මෞලික ස්කන්ධය O2 ගේ මෞලික කොච්චර බරද කියලා බලන්න මෞලික ස්කන්ධය මෞල ගන්න හොයන්න කලින් මෞලික කීයක් තියෙනවද කියලා බලන්න එපා O2 මවුලක තියෙන ගාන බලන්න මට කලින් එයා දත්තයක් දීලා තියෙන ඔක්සිජන් එක්කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට පුතේ O2 කියන්නේ 16 වැඩි කිරීම 2නේ. O2 කියන්නේ 32නේ. හරිද? O2 කියන්නේ 32. මම මෙයාව මෙහෙම ලියාගෙන පැත්තට පොඩ්ඩක් උස්සලා ගත්තොත් මට එනවා O2 ගේ මෞලික ස්කන්ධය මෞලික තියෙන ස්කන්ධය O2 ගේ මට ලියන්න පුළුවන් 32යි ග්‍රෑම් per මවුල මෞලිකට ග්‍රෑම් 32යි මේ තමයි O2 ගේ මෞලික ස්කන්ධය මතක සමීකරණයක් තිබ්බා මෞලික ස්කන්ධය සමානයි ඒ කියන්නේ මේ ඒ සමීකරණය මට මතකත් නැහැ කියලා හිතමුකෝ මට මතකයි anyways මට මතක නැහැ කියලා හිතමුකෝ මම කොහොමද ගන්න කියලා කිව්වේ ග්‍රෑම් mol ඍණ එක සමානයි ග්‍රෑම් බෙදීම mol දැන් මම දන්නවා ග්‍රෑම් mol ඍණ එක කියන එකේ උත්තරේ කීයද 32යි g mol ඍණ එක සමානයි ග්‍රෑම් කීයක් තියෙනවද කියලාද කියනවද 64යි ග්‍රෑම් මවුල ගානනේ බං අහලා තියෙන්නේ දන්නේ නැහැ කැපිටල් M ලියමු මොකක්වත් දන්නේ නැහැ කියන්නේ නොදන්න පදයක් ඉඳලා ලිව්වේ නොදන්නා පදයක් ඉඳලා ලියාගත්තේ
සුළු කරාම මොකද වෙන්නේ? 32යි ග්‍රෑම් per මවුල ඍණ 1 වැඩි කරනවා 64යි ග්‍රෑම් sorry අපි m කියන එක නා තනි කරමුකෝ මෙයාව තනි කරා කියන්නේ කැපිටල් M මෙතනට එනවා සමානයි. එයා වෙන පාටකින් මුලින්ම ඒතර තව තේරෙනවා. මේ කැපිටල් M මේ පැත්තට අරගෙන 64යි ග්‍රෑම් මෙහෙම තියලා මෙයා මෙතන 32 ග්‍රෑම් MOL ඍණ 1. මෙයා මේ පැත්තට ගත්තා, මෙයා මෙහෙට ගත්තා, මෙයා මෙහෙට ගත්තා. දෙන්න මාරු කරා. ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා 32 එව්වා 1යි 64 එව්වා 2යි. මට උත්තරය ආවා පුතේ මේ MOL ඍණ 1 මට උඩට අරන් යන්න පුළුවන්. කැපිටල් M සමානයි 2යි මවුල. මම නැවතත් මේකයි හදනවා. ඔයාලා හැමෝටම නැවත තේරුම් ගන්න. අපිට ගානේ දත්ත දීලා තිබ්බේ මෙච්චරයි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16 කියලා තිබ්බා. O2 ග්‍රෑම් 64ක් ඇතුලේ තියෙන මවුල ගාන අපෙන් අහලා තිබුණා. මං ඉස්සල්ලාම බැලුවා O සහ O2 කියන්නේ දෙන්නේ. O කියන්නේ පරමාණුවක්, O2 කියන්නේ O පරමාණු දෙකක් එකතු වෙලා හැදුන අණුවක්. ඒ නිසා මම කරා O2 කියන එක්කිනාගේ අණුව සාපේක්ෂ අණුක ස්කන්ධය ගත්තා. O2 ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්නම් ඔක්සිජන්ල දෙන්නෙක් එක්ක එකතු වෙලා හැදලා තියෙන නිසා 32යි. O2 ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය එන්නේ 32යි මවුලයකට ග්‍රෑම්. මවුලයකට ග්‍රෑම්. මවුලයක් ගත්තොත් ග්‍රෑම් 32ක් තියෙන්න එපා. මං එතකොට අර සමීකරණය මට චුට්ටක් මතක් වුණා වැස්සට වගේ. ඒ සමීකරණය මම ගත්තේ කොහොමද? ඔයා හිතන්නේ මට ඒ සමීකරණය මතකම නැහැ. අපි හැමෝට වෙන සුළු දෙයක් ඒක. ඒ සමීකරණය ගන්න හැටි මම කොහොමද කිව්වේ? ඒකේ ඒකකය මවුලයකට ග්‍රෑම් නම් මවුලයකට ග්‍රෑම් ගන්න නම් ග්‍රෑම් බෙදීම මවුල තියෙනවා. මවුලයකට ග්‍රෑම් ආව උත්තරේ ඒක අපිට තියෙනවා. O2 වල න්යාලා තියෙන්නේ. 32යි මවුලයකට ග්‍රෑම් සමානයි. ග්‍රෑම් ගානක් දීලා තියෙනවා 64යිනේ. 64යි ග්‍රෑම් බෙදීම මම මවුල ගාන දන්න තියෙන්නේ කැපිටල් M දාන්න. අපේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මුගේ මවුල කීයක් තියෙනවද කියලානේ. O2 ගේ මවුල කීයක් නේ අහලා තියෙන්නේ. O2 ගේ ස්කන්ධය දුන්නා. O2 ගේ මෞලික ස්කන්ධය අපි හොයාගත්තා. සුළු කරන්න තියෙන්නේ පුතේ. බය නැතුව මම මොකද කරන්නේ? මෙයාව මෙහෙම කරනවා. වැඩි දෙයක් මගේ අකුරු ලොකු නිසා පුතේ බෝඩ් එක ඉවර වෙනවා. කැපිටල් M මුක්ත කරලා 64යි G යටට අරන් එනවා 32යි G MOL ඍණ 1 ග්‍රෑම්ට ග්‍රෑම් ගැපුවා 64ට 32 ඒවා 2යි උත්තරේ මට එනවා 2යි මේ MOL ඍණ 2 උඩට ආවම MOL එනවා මවුල දෙකක් තියෙනවානේ දැන් එනවා මම පේපරේට කොහෙන්ද ඒක ගත්තේ අපි ඩ්‍රයිව් එකනේ මවුල දෙකක් කියලා ආවා මේ තියෙන උත්තරේ එක මවුලයක තියෙන 6.02 වැඩි කිරීම 10 උඩ 23 ඒ වගේව දෙන්නෙක් තේරුණාද දාන්න තේරුණා කියලා ආයි කියලා දෙනවා ගානේ ආයි කියලා දෙන්න ඕන නම් කියන්න සුපිරි 32යි සිත් මිහරි සුපිරියක් ළමයි වැඩිම පරමාණුක සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අණුවද පරමාණු වැඩිපුරම ගණනක් තියෙන කී මොකේද කියලා නම් මේවනේ මොන්ටිසෝරි ගණන් ගණන් ගන්න දෙන්නේ කාබන් 1යි
මෙතන 1යි හයිඩ්‍රජන් 3යි 1 ධන 3යි මෙතන 1යි මෙතන 1 1 කියන්නේ මෙතනත් 1 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මෙතන තියෙන 7 දෙනෙක් මෙතන 7යි 1යි 2යි මෙතන 4යි 7යි 6යි සෝරි H2SO4 මෙතන 2යි මෙතන 4යි 6යි මෙතන 7යි අනිවාර්යෙන් මූ වෙන්න ඕනේ එයි බං මෙතන 7යි මෙතනත් 7යි මූ කොහොමත් නැහැනේ 1යි 2යි උතර බලන්න 1යි 2යි පුතේ මේ NH2 මේ දෙක මේ බලන්න මේ හැදිලා තියෙන්නේ NH2 ලා දෙන්නෙක් කියන එක මේ තියෙන්නේ NH2 ලා දෙන්නෙක් ඒ කියන්නේ පුතේ නයිට්‍රජන් දෙන්නෙක් ඉන්නවා මෙතන දැනටම හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න වගේ අය දෙන්නෙක් ඉන්නවා තවත් උදරම් පුළුවන් වෙන මම මේක පොඩ්ඩක් බෝඩ් එකට දාගන්නවා මම දැක්කත් දුන්නා මේ ගොඩ ළමයින්ට වරදිනවා මම එකක් කියලා දෙන්න මේකේ තියෙන පුතේ CO NH2 ලා දෙන්නෙක් කියන එකනේ කාබන් නම් එකයි අවුලක් නැහැ ධන ඔක්සිජන් එකයි අවුලක් නැහැ පුතේ මේ NH2 කට්ටිය දෙන්නෙක් ඉන්නවා ඒ කියන්නේ N ලා එක්කෙනයි S ලා දෙන්න කියන්නේ මේ ඔක්කොම පරමාණු තුනක් ඉන්නවනේ මේ වගේ අය දෙන්නෙක් ඉන්නවා කියලා මේ තුන් වාරයක් දෙක 6ක් පුතේ එක ධන 6 8ක් තියෙනවා වරහනක් දැම්ම කියන්නේ මැනිකේ පුතේ පැටියෝ මල්ලි කොල්ලෝ අහගන්න වරහනක් දැම්ම කියන්නේ මේ වරහනේ ඇතුලේ ඉන්න අය වගේ කීයක්ද කියලා තමයි මේ තියෙන වරහනේ ආ පැති ලක්කම right ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ පුතාලා අනිවාර්යෙන් chat එකට දාන්න මවුලවල අවුල හරි ඉලක්කයද යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56ක් වෙනවලු මේ අනුව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද යකඩ පරමාණුක ස්කන්ධය 56යි ග්‍රෑම් වේ යකඩ පරමාණුක ස්කන්ධය ඒක පොඩ්ඩක් හරි ඩවුට් මට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්තම් මේක වැරදි මම හිතන විදිහට හැබැයි මම ඉතුරු ටිකත් කියවනවා උතන මතක තියාගන්න ප්‍රශ්නයක් කියවනකොට අනිත් ඔක්කොම කියවනවා මට මේක පොඩ්ඩක් ඩවුට් සහගතයි යකඩ මවුලයක යකඩ පරමාණු 56ක් අඩංගු වේ නිවැරදිකනේ කියන්නේ ඔව් යකඩ මවුලයක යකඩ පරමාණු 56ක් බොරුනේ කියන්නේ බං යකඩ මවුලයක් කියන්නේ ළමයි මිලියන 1000ක් මවුලකින් ඉඩක්කම මිලියන 1000ක් අතරින් බෙදුවත් කෝටියේ එව්ව කෝටියකුයි තව 6 ගුණයකුයිනේ 56ක් හිරේ යන වැර හරි එන ගහනවා වැරදි යකඩ පරමාණු මෙච්චරක් ගානක ඒ කියන්නේ මවුලක ස්කන්ධය 56යි ග්‍රෑම් අනිත් එක නම් මං ඇත්තමයි කියවන්නේ මට එච්චර ෂුවර් ඇයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56 නම් අනිවාර්යෙන් බං මවුලයක ස්කන්ධය ග්‍රෑම් 56යි යකඩ පරමාණු 56ක ස්කන්ධය මෙච්චරයි ලෝතරදී වැරදි උත්තරේ දුන්න උත්තරේ දුන්න මේව ගණන්ද මෙව්වා උණ්ඩු හරි ගණන් උණ්ඩු හරි හරිලම ඊට කලින් මම කියන්න ඕන අපේ පොඩි ප්ලෑන් එකක් එනවා 11 සහ 10 වසර දෙකටම පුතේ මේ අවුරුද්ද ඇතුළත මේ වාරය ඇතුළත පළවෙනි වාරයේ ඉඳන් තුන්වෙනි වාර වෙනකන් මුල ඉඳන් මේ වගේ ලස්සනට පේපර් කරලා ලකුණු 100ක ලකුණකට යන්න පළවෙනි පාඩමේ ඉඳන් පටන් ගන්නවා සරල රේඛීය චලිතය මවුල හදන හැටි දැන් මවුල හදන හැටි අද කරා අණුක සූත්‍ර හදන හැටි රසායනික සමීකරණ තුලිත කරන හැටි ෆිසික්ස් ඔක්කොම මාස 3කින් ඉවර කරනවමයි O level ලියන්න ඉන්නවා නම් ඔයා මේ අවුරුද්දේ 10ටත් වඩා සම්බන්ධ වෙන්න පුළුවන් 10 වසර ටික මුල ඉඳන් කරනවා මාස 3 11 වසර ටික මුල ඉඳන් කරනවා මාස 3 මාස 3න් මුළු 10 11 සිලබස් දෙකම ඉවර කරනවා කැමති නම් එන්න පුළුවන්
ඔන්ලයින් කරන්නේ මේ විදිහට ඔයාට ඕන තැනක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පේපර් ටික කරනවා, MCQ කරනවා. ලංකාවේ ලොකුම LMS එක තියෙන්නේ අපිට. ඔයාට ලකුණු බලා ගන්න පුළුවන්. ලකුණු බලා ගන්න පම්පෝරිය පස්සේ කරමු. දැන් යමු ගානට. කාබන් ඩයොක්සයිඩ් වායුවේ ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු ගාන කීයද? පට ගාන යනවා. මේ බැයිද බං ඇත්තට මේ ස්ක්‍රීන් එක නිකන් අර මේ කපලා වගේ ගන්න බැයිද දන්නේ බලමු බං. මට ඕන නම් මේ අර ගාන මෙහෙම ක්‍රොප් කරලා ගන්න බැයිද දන්නේ නැහැ. බැරුව ඇති නේ. හරි. මං ගානට අක් ගාලා මතක තියාගත්තා. ඕන්න දැන් යන්නේ ගානට. මෙයා කියනවා දැන් කාබන් ඩයොක්සයිඩ් වායුවේ ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු ගාන පුතේ CO2 වල කාබන් වල නම් 12යි මෙයාගේ 16යි අපි ගණන් හැදුවා කලින් හරි 16 රද මේ උත්තරේ 44 නෙන්නේ ගණන් හැදුවානේ. ඒක කාබන් ඩයොක්සයිඩ් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. මෞලික ස්කන්ධය මෞලයකට ග්‍රෑම් 44යි. පුතේ මෞලයකට ග්‍රෑම් 44 නම් ග්‍රෑම් 22කට මෞල කීයද? ගණන් දෙපන් මේ හුණ්ඩු හරි ගණන්ද හුණ්ඩු හරි පොඩ්ඩක් පොඩි කරලා ගත්තම මම අර සමීකරණයෙන් ඉස්සරහින් ආයෙ පාර කම්මැලික් වගේ ලියනවා. මොකද්ද? මේක එක GMO ඍණ එකයි. මේක එන්න නම් මොකද කරන්න ඕන? ග්‍රෑම් බෙදන්න එපා මවුල වලින්. දැන් මේක මම දන්නවා කීයද? 44යි GMOL ඍණ එක. ග්‍රෑම් කීයද? මේ වගේ අය ග්‍රෑම් 22ක් ඉන්නවලු. මවුල ගානනේ දන්නේ නැහැ කියන්නේ. මේ ගණන්ද මේ ඊයා M සමානයි 22යි ග්‍රෑම් බෙදීම 44යි ග්‍රෑම් MOL ඍණ එකයි කැපුවා දෙකෙන් එකයි උත්තරේ MOL ඍණ එක උඩට දැම්මාම M සමානයි 1 බෙදීම 2යි මවුල. පුතේ මවුල භාගයක් කියන්නේ සුළු කරාම මට එනවා 0.5යි මවුල. මට මේ කියන්නකෝ කාබන් ඩයොක්සයිඩ් මවුල භාගයක් නෙමෙයි කියන්නේ බං. CO2 මවුල භාගයක් ඇතුලේ පුතේ කාබන් කීයක් තියෙන්න ඕනද? එක්කෙනා ගානේ මවුලයක් එක. හිතන්නකෝ මෙහෙම කාබන් ඩයොක්සයිඩ් මවුල භාගයක කාබන් ඩයොක්සයිඩ් මවුල 0.5ක් තියෙනවා. ඒ හැම එක කාබන් ඩයොක්සයිඩ් අණුවකම කාබන් ඩයොක්සයිඩ් එකයිනේ තියෙන්නේ බං. හිතන්න මිනිහෙක්ගේ සාක්කුව ඇතුලේ නිල් ජිල් බෝල එකයි රතු ජිල් බෝල දෙක ගාන තියෙනවා. මිනිස්සු 12ක තියෙන නිල් ජිල් බෝල ගාන 12යිනේ. ඇයි එක ගාන තියෙන්නේ? හැබැයි රතු ජිල් බෝල දෙක ගාන තියෙන හින්දා මිනිස්සු 12ක රතු ජිල් බෝල 24ක් තියෙනවා. දැන් ජිල් බෝල වලින් වගේ මේකට දාන්නකො මේක කාබන් ඩයොක්සයිඩ් මවුල 0.5ක කාබන් ඩයොක්සයිඩ් වල කාබන් තියෙනවා 0.5ක් මවුල හරි. කාබන් කී ඔක්සිජන් කීයක් තියෙනවද? 0.5 වැඩි කිරීම 2. ඇයි ඒ මෙන්න මේ එකා තමයි මේ. උත්තරේ නා පුතේ එකයි මවුලනේ. මවුල එකක් තියෙනවා මේක ඇතුලේ. ඔක්සිජන් නේ. තේරුණා ටක් ගාලා කියන්නේ තේරුණා කියලා ආයෙ කියලා දෙන්න ඕන නම් කියන්නේ.
හරි හරි. අවුලක් තියෙනවා තමයි. මේ ඔක්කොම මට අද කේබල් එක අමතක වුණා ඉන්න නේද කියලා මතක් වුණා. ඒ ළමයි අපේ අර ඒක ලැග් වෙනවත් නෙමෙයි බා. ඒ බෑන්ඩ්විඩ්ත් එකකින්ද පස්සේ ඒක එන්නේ. මම ආයෙ කියලා දෙන්න ඒක. ඒ මම මේ තාම දැන් මේ ඉඳගෙන ඉන්නේ බං තාම මාගේ එක ගානද? පොඩ්ඩකින් මම ටක් ගාලා කැම් එක රීසෙට් කරගෙන ඉන්නම් පුතේ. සාදු පොඩ්ඩක් බලන්න කැම් එක පොඩ්ඩක් ආයෙ රීස්ටාර්ට් කරන්න. චාර්ජ් එක දැන් චාර්ජ් වෙනවද? ඒ බලන් හිටියේ නැත්තේ? පොඩ්ඩක් ඉන්න අපි කැමරා ටිකක් ඕෆ් වෙලා. අපි එතකන් HD කැම් එකට යන්න. මෙන්න මේක. ඉතින් තමයි අපි ක්ලාස් එකේ රෙකෝඩින් ටික කරන මෙන්න මෙහෙමයි. අර ඉන්නේ අපි අයියලා සෙට් එක කොහොමද? ඉතින් ඔයාලට ඒ කට්ටිය මේ වැඩේ කරනකම් තමයි මම මේක දැම්මේ. හරිද? ඉතින් ඔයාලට මෙහෙම අවස්ථාවකුත් උද්ගත වුණානේ. අපි නැවතත් කරදරේට ආවා ළමයි. හරි. ගැම්මක් තමයි. මම පේනව නේද? දැන් ටික සුදුත් වෙලාද ඔබ හරි? ආයෙ පාරක් කරමු. ඒක පොඩක් අලුත් ටයිප් එකේ ගානක් පුතේ. මොකද්ද? මෙන්න මේක. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක තියෙන ඔක්සිජන් පරමාණු ගාන යහලා තිබ්බේ. මට ඔක්කොම කලින් බලන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් මවුල කොච්චරක් තියෙනවද කියලා මේක. කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය අපි බැලුවා. කාබන් වල 12යි, ඔක්සිජන් වල 16 වාරයක් 2 මේ ටික එකතු කරාම සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් ආවා. මොකක්ද ආවේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. මම ඊට පස්සේ කරා සාපේක්ෂ අණුක ස්කන්ධය ඉස්සරහින් ග්‍රෑම් දැම්මම මට එනවා සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් ග්‍රෑම් දැම්මම මෞලයක තියෙන ස්කන්ධය මෞලයක ස්කන්ධයට මෞලික ස්කන්ධය කිව්වා. එයා ඉස්සරහින් MOL වෙන එක දැම්මම මේ කියන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් මෞලයකට ග්‍රෑම් 44ක් තියෙනවා. සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තොත් ඒන උත්තරේ තමයි මෞලයක තියෙන ග්‍රෑම් ගන්න. ඒ අපිට ලියන්න පුළුවන් මෞලයකට ග්‍රෑම් 44යි කියන. ඊට පස්සේ මම අර සමීකරණයට දැම්ම මොකද්ද? GMOL ඍණයක සමානයි G බෙදීම MOL. ඒ කියන්නේ මෙන්න මේ ආපු ගාන එන්න නම් අනිවාර්යෙන් ග්‍රෑම් ගාන මෝල් වලින් බෙදන්න එපා.
එතකොට මේ මෝල් ගාන ඍණ 1 වෙලා GMOL ඍණ 1 එන්නේ. දැන් මෙයාගේ ගාන මට ආවා. කීයද? 44යි. 44යි GMOL ඍණ 1. මම GMOL ඍණ 1 නේ උත්තරේ දන්නවා. මේක මම හොයාගත්තා. මම ග්‍රෑම් ගණනක් දන්නවා. මෙයා කියලා තිනවා කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22යි කියලා. මවුල ගානයි දන්නේ නැත්තේ. මවුල ගානයි දන්නේ නැත්තේ. මේ ගාන මම සුළු කරනවා ඊට පස්සේ සුළු කරන කොටසට යනවා. කැපිටල් M සමානයි 22G බෙදීම මෙයා පල්ලෙහාට යනවා 44G MOL ඍණ 1 ග්‍රෑම්ට ග්‍රෑම් කැපුවා මෙයා දෙන්නයි මෙයා එක්කෙනයි මට උත්තර එනවා කැපිටල් M සමානයි 1 බෙදීම 2යි මවුල භාගයයි මට ආව කාබන් ඩයොක්සයිඩ් වල මවුල තියෙනවා කියලා භාගයක් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක මවුල තියෙනවා කියලා මට ආව භාගයක් CO2 ග්‍රෑම් 22ක CO2 මවුල තියෙනවා භාගයක් මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද කියලා. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් එක අණුවක් ගත්තොත් මේ එක අණුවක් ඇතුලේ කාබන්ලා එක්කෙනයි ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නවා. දැන් මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුල භාගයක් ඇතුලේ පුතේ. කාබන් මවුල ඉන්නේත් මවුල භාගයයි. මෙයායි කාබන් ගත්තොත් කාබන් ලගින්නේ මවුල භාගයයි. හැබැයි මෙයාලා මේ අණු මවුල භාගයක් ඇතුලේ ඔක්සිජන් පරමාණු ඉන්නවා පුතේ කීයද? මවුල භාගය වැඩි කිරීම දෙකක්. ඇයි පුතේ මේ එක එක ඇතුලේ දෙන්න ගන්න ඉන්නේ. ලස්සනට උත්තර එනවා කීයද? එකයි මවුල. බලමු මේ උත්තරේ තියෙනවද කියලා මෙතන. මවුල ගණන මෙච්චරයි. මෙච්චරයි. අදාළ නැති ප්‍රශ්නකුත් අහලා තිනවා කියන්කෝ. උභයගොණී ඔක්සයිඩයක් වන්නේ Al2O ද? උභයගොණී. යූරියා CONH2 වරහණක් ඇතුලේ 2 අණුවක කාබන් ඔක්සිජන් පරමාණු සංඛ්‍යා පිළිවෙල. මෙයාගේ කාබන් ඉන්නේ එක්කෙනාට ඔක්සිජන් එක්කෙනයි නයිට්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. ඇයි මේ එක නයිට්‍රජන් වැඩි කිරීම දෙකනේ. නයිට්‍රජන්ලා දෙන්නයි හයිඩ්‍රජන්ලා 4 දෙනෙක් ඉන්නවා. උත්තරේ 1 1 2 4 1 1 2 4 උත්තරේ 3. ප්‍රශ්න තියෙනවා නම් කියන්න මෙයාලා එකයි මෙයාලා එකයි මෙයාලා එක වැඩි කිරීම දෙකයි. අයියේ මේ එක ඉස්සරහ දෙකක් තියෙනවා. මෙයාලා දෙක වැඩි කිරීම දෙකයි. උත්තරේ මෙයාලා දෙන්නයි මෙයාලා හතරයි. ජලය ග්‍රෑම් 9ක අන්තර්ගත ජල අණු සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශිත වර්ණය තෝරන්න. ජලය H2O හයිඩ්‍රජන් වල එකයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එක වැඩි කිරීම දෙක මොකද දෙන්නෙක් ඉන්නවා ධන ඔක්සිජන් වල 16යි. ඒතර හයිඩ්‍රජන් H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි ග්‍රෑම් per මවුල. මවුලයකට ග්‍රෑම් 18ක් තියෙන්න ඕන කාගේද ඔක්සිජන් වල. මෙයා අහනවා ජලය ග්‍රෑම් 9ක අන්තර්ගත ජල අණු ගාන ග්‍රෑම් 9ක 18ක මවුලේ නම් පුතේ 9ක කියන්නේ භාගයයිනේ. බලන්න මේ ගාන ලියලා තියෙන කපටිකම භාගෙ ලියලා තියෙන්නේ භාගෙ විදියට නෙමෙයි. සුළු කරලා ලියන්න තියෙන්නේ මේ පුතේ භාගය කියන උත්තරේ එන්නේ නම් 18 බෙදීම 9යි 18ට 2යි 9ට 1යි
උත්තරේ දෙකෙන් එක වැඩි කිරීම 6.02 වැඩි කිරීම බ්ලා බ්ලා බ්ලා. තේරුණාද දාන්න පුතේ chat එකේ හුවක් හූ කියන්න එපා. තේරුණෝ ගන්න. සඳුර ඩෑස් චුට්ටා මේ පාත් කරනවද? කැම්මේ කිස්සිලා වැඩි. සෙට් එක හුව දිනවා සුපිරියටම හරි. ගැම්මක්. right. තමයි අපේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා මේ සතියේ ඉඳන්. ඔයාලා දැන් මේ මාසේ අන්තිම වුණත් පුතේ අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන ළමයින්ට ක්ලාස් ෆීස් එක ගෙවන්න කියලා මම කියනවා. හේතුව මොකද්ද? අපි විශේෂයෙන් දෙනවා පොඩි බුක්ලට් එකක්. මෙන්න මේ ටික. ඔයා දැන් අපි කියවනේ මුලින් ඉඳන් අපි ක්ලාස් එකේ කරනවා කියලා පළවෙනි පාඩම ඉඳගෙන පළවෙනි පාඩම ඉඳන් කරනකොට මේ මාසේ ක්ලාස් ෆීස් ගෙවනට විතරයි මේක හම්බෙන්නේ. 1 සහ 2 වාරවල සම්පූර්ණයෙන් ෆිල් කරපු ටියුට් සෙට් එකක් තියෙනවා අපේ. පිටු 150කට වැඩි හරි. සම්පූර්ණයෙන් ෆිල් කරලා තියෙන මේ නෝට් එක සම්පූර්ණයෙන් ෆිල් කරලා බයෝ කෙමිස්ට්‍රි ෆිසික්ස් සම්පූර්ණයෙන් ෆිල් කරලා 1 සහ 2 වාරවල අපි නොමිලේ තැපැල් කරනවා. ක්ලාස් ෆීස් එක අපේ 1500ක් විතරයි ඔන්ලයින් ක්ලාස් එකේ 10 11 දෙකටම. හැබැයි 11 වසරේ අය 10 රිවිෂන් එකට සම්බන්ධ වෙනවා නම් එයාලගේ පන්ති ගාස්තුව 2200යි. ඒක පන්ති දෙකක ටියුට් දෙකක් නිසා 10 වසරයටයි 11 වසරයටයි දෙගොල්ලොටම සමානයි. මේ පන්ති අපි කරන්නේ මෙන්න මෙහෙමයි. සම්පූර්ණයෙන්ම LMS එකක් මගින් තමයි අපි ක්ලාස් එක පරන් යන්නේ පුතේ. LMS එකක් කියන්නේ මෙන්න මෙහෙම එකකට. ඔයාලා දැකලා නැහැනේ. සම්පූර්ණයෙන් ඔයාලගේ පේපර් කරන්නේ, ඔයාලගේ ලකුණු බලන්නේ, ඔයාලට උගන්වන්නේ සම්පූර්ණයෙන්ම අපේ LMS එක මගින්. ක්විසස් දෙනවා පාඩමෙන් පාඩමට ඔයාලට පුළුවන්ද කියලා බලනවා. ඒ පාඩම තේරුණාද බලනවා. පාඩම මතක් කරගන්න ඇක්ටිවිටීස් තියෙනවා. මේ හැමදේම කරන්න මේකේ. ඔයාලට හැම එකටම දෙනවා ක්විස් එකක්. අපි ඊයේ නම් දුන්න ක්විස් එකක් අද දෙන්න අමාරුයි. ඒක වෙලාවක් නැතිකම තියෙන්නේ. ඔයාලට සම්පූර්ණයෙන් ඔයාගේ report card එක උනත් බලා ගන්න පුළුවන් මේ LMS එක මගේ. ඔයා පන්තියේ මොන පාඩම් වලටද ලකුණු අරන් තියෙන්නේ දෙමාපියන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් උනත් බලා ගන්න පුළුවන් එක තැනකින්. සම්පූර්ණ ඔයා එක එක පාඩම් වල ලකුණු කොහොමද අරන් තියෙන්නේ? ලකුණු අඩු වැඩි වෙලා තියෙන්නේ කොහොමද? පන්තියේ කීවෙනියද? ඔයා වැඩ කොහොමද කරලා තියෙන්නේ? මේ ටික ඔයාටම බලාගෙන ඔයාටම දේවල් හොයාගෙන ඉගෙන ගන්න පුළුවන්. හරිද? මීට අමතරව අපිට තමයි ලංකාවේ එකම virtual chemistry lab එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට අපේ පන්තියේ ඉගෙන ගන්න හැම රසායන විද්‍යාව chemistry practical එකක්ම ඔයාට අපේ website එකෙන් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ රෑ නිදන් ඉන්නකොට ඔයාට හිතන magnesium hydrochloric acid එකතු වුණා මොනවා වෙයිද දන්නේ නැහැ. බලන්න පුළුවන්. ඔයාට මේ හැම පෝර්ටල් එකකම ඔයාලට තියෙන access අපේ ක්ලාස් ෆීස් එකක් ගෙවුවාම ඔයාලට හම්බ වෙනවා. ඒ කියන්නේ 1500 ක්ලාස් ෆීස් එකක්. ඔයාලට මම මාසයකට එකපාරක් අනිවාර්යෙන් කතා කරනවා. ඔයාට මාත් එක්ක ඕන වෙලාවක කතා කරලා දේවල් අහගන්න පුළුවන්. ඒ වගේ fully customized පන්තියක් තමයි අපි ඔයාලට දෙන්නේ. හැබැයි කියන්න ඕන අපි පන්තියකින් සාමාන්‍යයෙන් එක පාරකට ගන්න එක ළමයි 10 දෙනෙක් විතරයි. හේතුව අපිට මේ LMS එකේ ගැටෙන්න හරි අමාරුයි. ඔයාලට අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙච්ච නම් දන්නවා අපි මාර වැඩ ගොඩක් කරනවා පන්ති ඇතුලේ. right? දැන් මේ තියෙන ඔයාලගේ LMS එකෙන් ඔයාලට හම්බ වෙන virtual lab එක. මේ lab එක ඇතුලේ ඔයාලට ඕන දෙයක් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ හරියට මේ වගේ. මේ ඔයාලට දැන් ඔයාලට බීකරයක් අරගෙන බලන්න ඕන පොඩ්ඩක් ඉන්න. ස්මාර්ට් බෝඩ් එකකින්ද ලොකු වැඩි හින්දා මේක පේන්නේ හරි. හරි. ඔයාලා බලන්න ඕන සාමාන්‍යයෙන් අපි කලින් ගත්ත උදාහරණයක් ගමුකෝ මැග්නීසියම් කෑල්ලකෝයි
තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය එකතු වුණාම මොන වගේද එන්නේ කියලා. මම ඉස්ලාම් තනුක හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය දානවා මේකට පෙරා ගන්න පුළුවන්. කැමති ද්‍රාවණය මිලිලීටර් 240ක් දානවා කට පිරෙන්නම දානවා. ඊට පස්සේ මට බලන්න පුළුවන් මේ මැග්නීසියම් ටික දැන් මම මොකද වෙන්නේ කියලා. මැග්නීසියම් සහ හයිඩ්‍රෝක්ලෝරික් MgCl2 සහ H2. ඔයාලට තියෙන ඕනම ප්‍රැක්ටිකල් එකක් මෙතනින් කරලා බලන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට බලන්න පුළුවන් සම්පූර්ණ ෆිසික්ස් ප්‍රැක්ටිකල් ටිකත් ඔයාලට මේක කරලා සම්පූර්ණ සරල රේඛීය චලිතය නිව්ටන්ගේ නියම භෞතික විද්‍යාවේ තව සමීකරණ තියෙනවා අපි කොහෙද ශක්තියින්ගේ පරිණාමණය මේ වගේ හැම දෙයක්ම බයොලොජි ටික අපි තාම කතා කරලත් නැහැ. ඔයාලට උනා ගිහිල්ලා බලන්න පුළුවන්. ෆෝන් එකක් තියෙනවනම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් ෆ්‍රී තියෙන එක සම්පූර්ණයෙන්ම. පොඩකින් අපි ඒක කියන කලින් මම මේක පෙන්නලා ඉන්නම් ඔයාලට. සර්කිට් එකක් හදලා බලන්න පුළුවන් මේ රෙසිස්ටරයක් දාලා බල්බ් දාලා වයර් ඇදලා ඕන පිස්සුවක් නරන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව ඔයාලට පුළුවන් ගහකින් ඇපල් ගෙඩියක් වැටෙනකොට එයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඉන්න පොඩ්ඩක් සිංහල මාධ්‍යෙන් දාන්න. මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය කොහොමද එන්නේ? චාලක ශක්තිය විභව ශක්තිය කොහොමද එන්නේ කියලා බලන්න. මේ විස්ථාපන කාල ප්‍රස්ථාරය කොහොමද වෙලා තියෙන්නේ? මෙහින්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොමද ඇවිල්ලා තියෙන්නේ? වැඩි තැනේ සිට අඩු තැනේ සිට වැඩි තැනට. ඊට පස්සේ චාලක ශක්තිය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මේ වගේ සම්පූර්ණයෙන් ප්‍රැක්ටිකල් බේස් තමයි අපි අපේ හැම පන්තියක්ම කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ලබන සතියේ ඉඳන් මුලින් ඉඳන් අපි උගන්වලා ලකුණු 100ට මේ වගේ සරල විදිහට අපි උගන්වන්නේ. ඔයාලට පුළුවන් අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. පන්තියට සම්බන්ධ වෙන්න ඕන නම් පුතේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ දුරකථන අංකයට රෙජිස්ටර් වෙන්න WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 076යි 362යි 4යි 991. මේ නම් එක ලියාගෙන මේකට කෙටි පණිවිඩයක් දාන්න රෙජිස්ටර් වෙන්න ඕන කියලා. සාමාන්‍ය අපේ පන්තියේ තමයි ලංකාවේ දැනට තියෙන වැඩිම ප්‍රතිඵල තියෙන්නේ. අපි ඒක ප්‍රොමෝට් කරේ නැති වුණාට 93.3ක් හරියද? 93.3 පාස්ද නෑ. AB විතරක් ඈ. අපේ පන්තියේ තමයි AB විතරක් 93.3ක් තියෙන්නේ. අපේ පන්තියේ තමයි අනුමාන හැම අවුරුද්දෙම ලංකාවේ වැඩිම විද්‍යා අනුමාන දෙන්නේ අපි. ලකුණු 62ක අනුමාන තිබ්බ ගිය පාර. විශ්වාස කරනවද? එක පේපරයයි ලකුණු 62ක අනුමාන. එහෙම තමයි මේකේ 93.3ක AB ප්‍රතිශතයක් තියෙන්නේ. අපේ කවුරුත් ෆේල් නැහැ. මගේ ගුරු ඉතිහාසෙම කිසිම දරුවෙක් විද්‍යාව ෆේල් නැහැ. ඉතින් මේ වගේ ක්ලීන් ක්ලියර් වැඩ කොටසක් අපි ඔයාලත් එක්ක කරගෙන යනවා. ඔයාට පුළුවන් ඔයා එකට සම්බන්ධ වෙන්න කැමති නම් අපිත් එක්ක මේ වැඩේට එන්න. දැම්ම සම්බන්ධ වෙන්න හේතුව ටියුට් ටික අපි තැපැල් කරලා ඉවර වෙනවා බ්‍රහස්පතින්දා රැය වෙනකොට. රයිට්. අපි දැන් යනවා ආවේ පේපර් එකට. පහත සංයෝග යුගල ඇතුළින් ස්කන්ධය අණුව ඔක්සිජන් ප්‍රතිශතයේ ආසන්න සමාන වන සංයෝග යුගලය වනුයි. පහත සංයෝග යුගල අතුරෙන් ස්කන්ධය අණුව ඔක්සිජන් ප්‍රතිශතයේ ආසන්නව සමාන නේ. මේක මාර ගාණක් ළමයි හරි. මේ වගේ ගාණක් ආවොත් අනාථ වෙනවා. ස්කන්ධය අණුව ඔක්සිජන් ප්‍රතිශතය. ඒ කියන්නේ මේ සම්පූර්ණ එක්කෙනාගේ ස්කන්ධයත් එක්ක බලනකොට සම්පූර්ණ එක්කෙනාගේ ස්කන්ධයත් එක්ක බලනකොට ඔක්සිජන්ට තියෙන ස්කන්ධය බැලුවොත් ඒ දෙක සමාන වෙනවා. හදලා බලමු නේද? රයිට්. ඉස්සලාම CH3OH ගන්නවා. කාබන් වල 12යි H3යි O වල 16යි
තව H කෙනෙක් ඉන්නවා එකයි. CH3OH. මෙයාගේ සම්පූර්ණ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 12 ධන 3 15යි 15 ධන 16 31යි 31 ධන 32යි. මේ 32න් පුතේ ඔක්සිජන් එක්කෙනෙක් ඉන්න. එතකොට 32න් 16ක්ම ඔක්සිජන් ඉන්නේ. ඒ කියන්නේ පුතේ දෙකෙන් එකක් ඔක්සිජන්. එතකොට මේ CH2OH ට ඔක්සිජන් ප්‍රතිශතය තියෙනවා 50ක ඔක්සිජන් තියෙනවා. ස්කන්ධය අනුව ඔක්සිජන් ප්‍රතිශතය 50ක්. මේ සම්පූර්ණ එක්කෙනාගෙන් 50%ක්ම තියෙන්නේ මෙයාගේ ඔක්සිජන්. ඒ කෙනෙක්. NH4OH ඉන්න. N කියන්නේ 14යි. ධන H 4 දෙනෙක් ඉන්නවා හයිඩ්‍රජන්. ඔක්සිජන් කියන්නේ 16යි ධන 16යි. තව හයිඩ්‍රජන් එක්කෙනෙක් ඉන්න ධන 1යි. 16 ධන 4 20යි 20යි 35යි. 14යි 14යි 4යි 18යි 18යි 28යි 28යි 34යි 34යි 35යි. මේ 35න් 16ක් තියෙන ඔක්සිජන්. එතකොට මෙයාගේ ප්‍රතිශතය 35න් 16ක්. තව අපිට අලුතෙන් එනවා HNO3. HNO3 වල බලමු. HNO3 හයිඩ්‍රජන් වල එක්කෙනයි නයිට්‍රජන් වල 14යි. ඔක්සිජන් වල 16 වාරයක් 3යි. 16 වරක් 3 කීය 3 වරක්යි 18යි 1යි 48 ධන 15. 15 48යි කීයද? 58යි 63යි. පුතේ 63න් 48ක් ඔක්සිජන්. මෙයාගේ ප්‍රතිශතය 63න් 48ක්. ඔළුව රිදෙන ගණන් අනේ. H2CO3 තියෙනවා. අයියෝ. පෑනේ නෝකලු. මක්කම ඉන්නේ. එපා වෙනවා. H2CO3 ඒක අපි කලින් හැදුවේ නෑනේ අර. H2CO3 හයිඩ්‍රජන් දෙන්නයි 2 ධන කාබන් 12 ධන 16 වාරයක් 3 16 වාරයක් 3 අපිට කලින් ආව 48යි. ධන 14යි. ඒ කියන්නේ මෙයාගේ 62යි. පුතේ 62න් 48ක්ම ඔක්සිජන්. 62න් 48ක් ඔක්සිජන්. ඒ කට්ටිය විතරයි මෙතන ඉන්නේ. දැන් මේ කට්ටියකින් ළඟින් යන අය නෑනේ. ආසන්න වශයෙන් ඉන්න අයනේ. අම්මෝ. මේක සුළු කරන්න වෙනවා අපිට. 62න් 48 සුළු කරාම කීයද එන්නේ බලමු. 62ට 2 එව්වත් 31යි. 48ට 24යි. මෙයත් බෙදන්න පුළුවන් නේ. බෑ. 48ට 3 වරක් එනව නේද? 3 වරක් 18 නේ. 3 වරක් 18යි 3 වරක් 11යි. 21යි. මාර ගානක් මේක. දැන් අපිට තියෙන්නේ දෙකෙන් එකද 31න් 24ද
35න් 16ද 21න් 18ද බලන්න. මේක බෙදුවාම එන ගාන තමයි බලන්න තියෙන්නේ. මේ දෙකේ ආසන්නතම ගානට බලන්න වෙන්නේ. මෙයා නම් 0.5 ඉන්නේ දෙකෙන් එක කියන්නේ. කවුරුහරි මට කියන්නේ 24 31 24න් බෙදුවාම කීයද කියලා? තිස්සක බෙදීම 24 1.29 1.29 35 බෙදීම 16 2.18 ඈ ඔව් නේද ඕනේ මොකද 35න් 16 අපිට ආවේ H 4යි 5යි 5යි 14යි 19යි 19යි 29යි 35 හරියයි. මේක 2.18 18 බෙදීම 21 21 බෙදීම 18 1.16 මේ දෙක තමයි ලගින් යන්නේ 1.16 1.29 ඒ කියන්නේ 24 බෙදීම 31යි 18 බෙදීම 21යි ලගින් යන්නේ 18 බෙදීම 21 කියන්නේ NSO3 18 බෙදීම 21 කියන්නේ sorry 31 බෙදීම 24 කියන්නේ මෙයාට එතකොට මෙයා සහ මෙයා මේක උත්තර 3 බුදුහම්මේ ඒ ගාන හදන්න මාර දුකක් විඳින්න උනා බෙදලා දශම ගණන් ඇවිල්ලා 2007 වුණා මොකක් හරි හුනියමක් පාගලා ඒ කියන්නේ පුතේ මෙයා අහලා තිබ්බේ සම්පූර්ණ එක්කෙනා ගද්දි එයාගේ තියෙන ස්කන්ධයෙන් ඔක්සිජන්ගේ තියෙන එක බෙදුවාම යම් කිසි ප්‍රතිශතයක් එනවනේ ඒ ප්‍රතිශත ටික සමාන ගාගද කියලා සම්පූර්ණ සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් ඔක්සිජන්ලා තියෙන ගාන බෙදුවාම එන ගාන හරිද ස්කන්ධය අණුව කියන්නේ ඒකයි right අද අපි ගණන් ටික හදලා ඉවරයි අපේ ගණන් ඉදිරියේදී අපි හදනවා මේ වගේම මේ ගාන ගොඩක් හදන්න ඕන ලබන සතියේ මේ වගේ ලක්ෂණ ගණන් ටිකක් හදන්න ඕන හේතු මේ වගේ විභාගයට එන්න පුළුවන් 21යි 18න් 3න් 21යි 18යි 3න් බෙදන්න පුළුවන් නේද සර්? ආව් 21 18 3 වරක් 6යි 7යි 7න් 6 මෙහා 7න් 6 31 නම් බෙදන්න බෑනේ සර් ගේ වෙබ්සයිට් එකට යන්නේ කොහමද? පුතේ වෙබ්සයිට් එකට යන හැටි කියලා දෙන්නම්. මම ඔයාලට කිව්වා නේද මේ මම කියනවා ඔයාලගේ යන්න පුළුවන් විදිහ කියලා මෙන්න මේක යන්නේ. www.adiapi.com කියන්නේ අපේ වෙබ්සයිට් එකේ නම. adiapi.com එකට ගිහිල්ලා පුතේ ඔයාලට පුළුවන් මේ කෝස් එකක් තියෙනවා. කෝසස් වල තියෙනවා සිස්ටම් කියලා කෝස් එකක්. ඒකට යන්න. අද පන්ති ඉවර වෙලා. ඒ සිස්ටම්ස් කෝස් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙහෙම තමයි ඔයාලට බයොලොජි උගන්වන්නේ. මේක පුතේ මෙන්න මෙතන තියෙනනේ මෙන්න මේ ඉලක්කම මෙන්න මේක. මෙන්න මේක ඔබන්න. මේක එබුවට පස්සේ ඔයා කැමරාව ඔන් වෙනවා. කැමරාව ඔන් වුණාට පස්සේ ඔයාට ඔයාගේ ඉස්සරහා බලා ගන්න පුළුවන් මේ පද්ධතිය තියෙනවා. ඔයාට ලං වෙලා බලන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ වගේ තාක්ෂණය උපයෝගී කරගෙන ඔයාලට බයොලොජි ඉගෙන ගන්න පුළුවන්. අපි බයෝ ඉගෙන ගන්න මෙහෙම ඇත්තරම. අපි කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ප්‍රැක්ටිකල් කරලා.
අපි ෆිසික්ස් කරන්නේ සිමියුලේෂන් වල. මම ඒක තමයි කිව්වේ අපේ පන්තිය හරි වෙනස්. අපි විද්‍යාව ඉගෙන ගන්නේ විද්‍යාව ඉගෙන ගන්න ඕන විදියට. අපි ගණන් හදන්නේ ගණන් හදන විදියට. ප්‍රැක්ටිකල් උත් කරලා ගණනුත් හදලා ළමයින්ගේ ලකුණුත් බලලා ඔයාලට තේරෙන්නේ නැතිවත් කියලා දීලා හදිස්සියවත් ඔයාලට ලකුණු අඩු වුණොත් අපි ස්පෙෂල් ක්ලාස් එකක් දාලා ඔයාලට ඒ ලකුණු ටික හදනවා. අනිවාර්යෙන් මේ අවුරුද්දෙත් 93.3ක AB ප්‍රතිශතයක් අපි තියෙනවම. ඒකට අපි මහන්සි වෙනවා. ඔයාලට පුළුවන් ඒකේ හිමිකාරයෙක් වෙන්න, ඒකේ සහයෝගකාරයෙක් වෙන්න. ඔයාලට පුළුවන් විද්‍යාව ආසාවෙන් ඉගෙන ගන්න, තේරෙන විදිහට ඉගෙන ගන්න. ලබන සතිය අපි හම්බෙමු ඔයත් එක්ක එහෙනම්. අපි ලබන සතියේ හම්බෙන්න කලින් මගෙන් ඔයාලට අහන්න ඕන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? අද තේරුනේ නැති අහන්න තියෙන ක්ලාස් එක ගැන අහන්න තියෙන මගෙන් අහන්න තියෙනවා නම් දැන් අහන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පන්තිය ගැන? හරි thank you විල්මි. ඉතින් ළමයි ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙන්න ඉන්නවනම් අනිවාර්යෙන් බ්‍රහස්පතින්දට කලින් අපිට කියන්න. ඒතකොට මොකද ඔයාලගේ ටියුට් ට්‍රේනර් සෙට් එකක් තියෙනවා අපිට එවන්න. ඒතකොට පළවෙනි වාරේ සහ දෙවෙනි වාරේ කියන්නේ ෆුල් ටියුට් එක නෝට් එකත් එක්ක එවනවා කියන්නේ ලොකු දෙයක්. සාමාන්‍යයෙන් ටියුට් කොස්ට් විතරක් අපිට එනවා රුපියල් 700 ගණක් හරි. right කිසිම ප්‍රශ්නයක් නැති නිසා පුතේ අපි සමු ගන්නයි යන්නේ. ඔයාලා අද නිදා ගන්න කලින් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ සිස්ටම්ස් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. ඒක හරි ජොලි වැඩක්. right එහෙනම් ලබන සතියේ පේඩ් ක්ලාස් එකෙන් අපි හම්බෙමු. ඔයාලට සුබම සුබ රාත්‍රියක්. ලබන සතිය ඉඳන් අපි පටන් ගන්නවා 11 වසර සහ 10 වසර මුල ඉඳන් සිලබස් එක කවර් කරන්න තුන්වෙනි වාර විභාගෙ ලෑස්ති වෙන්න. එහෙනම් සුබ රාත්‍රියක් ඕගොල්ලෝ හැමෝටම.